නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස මේ උතුම් ධර්ම දේශනාව තුන් ලෝකයාගේ හිත සුව පිණිස නිවන් සුව පිණිස මඟඵල ඥාන පිණිසම වේවා සාදු. සුපුරුදු පරිදි තුන් ලෝක වාසීන්ම ධර්ම ශ්‍රවණය කරලා ඒ සද්ධර්මයට අනුව තමන්ගේ ජීවිතයේ තිබෙනා වූ වැරදි අඩුපාඩු නැති කරගෙන ජීවිතේ සූපත් කරගන්නට තියෙන එකම මඟ වන ලෞතර සද්ධර්මය ශ්‍රවණය කරන්නට තුන් ලෝක වාසීන්ම සූදානම් වෙන මොහොත ධර්ම ශ්‍රවණය කරනකොට තමයි අපිට තේරෙන්නේ අපි ධම අපි ජීවත් වෙලා තියෙන ක්‍රමේ වරද හෝ එහි විපාක ස්වභාවය. එතකන් අපි කාටවත් අපි ගැන දැනගන්න කිසිම ක්‍රමයක් නැහැ. දහම ඇහුවට පස්සේ අපිට තේරෙනවා අපි ජීවත් වෙලා තියෙන්නේ අවිද්‍යාව මුල් කොට. අපි ගැන අපි නොදැන. පව් පින් ගැන සසර ගැන නොදැනයි අපි ජීවත් වෙලා තියෙන්නේ කියලා ධර්ම ශ්‍රවණය කරාට පසුව ධර්ම කරුණු තමන්ගේ ජීවිතයට සම්බන්ධ වෙනකොට පෙනෙන්නට ගන්න. එතකොට අපි බොහොම කලකිරීමකටපත් වෙනවා අපි ගැනම. තමා ගැනම තමන්ට බයක් කලකිරිල්ලක් ඇති වෙනවා. මොකද තමන් කරපු වැරදි තමන් එක්ක නොදැන කරලා තියෙන්නේ. එක්ක දැනගෙන අහලා දැනගත්තත් තමන්ට පව් කරන්න සිද්ධ වෙලා ඇති. සමහර දේවල් සිද්ධ කරන්න වෙන්නේ නැති. ඒ ක්‍රමයට කරලා ඇති. වැරදි අඩුපාඩු පව්. සමහර ඒවා නොකර බැරි ඇති පුරුද්දට. මේ නිසා පුරුද්දට මේවා කරන්නේම ඇති. මේ කෙසේ හෝ අපි කරපු පව් අපිටම අයිති. ජිග්ගල කියලා සූත්‍රයක් තියෙනවා. ඒකේ බුදු පියාණන් වහන්සේ පෙන්නනවා මහ කළුගලක් අරන් වතුර උඩ තියලා මේක ගිලෙන්න එපා කියලා කන්න ලව් කරලා අතෑරියත් කළුගල ගිලෙන්න ආසේ පව් කර කෙනාට ඒ පව් ඒකාන්තෙම අයිති. මොන ක්‍රමයකටවත් ගෙවලා දාන්න බෑ. එම නිසා අපි මතක තබා ගත යුතුයි මේ මහා පාපස්කන්ධ අපි කරපුවා ඊළඟ භවයේ කියන්නේ ඊළඟ මොහොත කියන්නේ මේ මොහොත හැර ඊළඟ මොහොත වෙන්න පුළුවන් මේ මොහොත වෙන්නට පුළුවන්. අපේ පව් ඵල දෙන මොහොත. අපි කරපු සියලු පව් ඵල දීමක් මේ මොහොතේ පටන් ගන්න පුළුවන්. අපි කරපු පව් ඵල දෙද්දි පිනුත් ඒ අතරේ ඵල දෙන්න පුළුවන්. අපි කරපු මහ පව් ඵල දෙද්දි පින් පොඩ්ඩක් ඵල නොදී පව් විතරක් ඵල දෙන්නත් පුළුවන්. පින් පව් දෙකම සම මිශ්‍රව ඵල දෙන්නත් පුළුවන්. කෙසේ වෙතත් අපි විඳව ජීවත් වෙනවා හැර අපි ගැන නොදැන අපි විඳව ජීවත් වුණා හැර වෙන ක්‍රමයකට අපි ජීවත් වෙලා නැහැ. මේ අවබෝධ වෙන්නේ ධර්ම ශ්‍රවණය කරාට පස්සේ. දහම නොදන්න අය මිත්‍යා දෘෂ්ටික අය මේවා ගැන තැකීමකුත් නැහැ, දන්නෙත් නැහැ. ඉතින් ඒ අය ගැන අපිටත් ප්‍රශ්නයක් නැහැ. මේ දහම දන්න සසර පුරුද්ද තියෙන මේ සංසාර බයක් තියෙන. සසර ගැන යම්කිසි අවබෝධයක් නිසා වෙච්ච සසර බයක් තියෙන. අන්නේ පිරිසටයි ධර්මය වටින්නේ. ඒ පිරිසයි ධර්ම ශ්‍රවණය කරන්නේ. අනිත් පිරිස ධර්ම ශ්‍රවණය කරලා බැන හරි අහලා මේක කාලෙකදී අවබෝධ වෙයි. එහෙම නැත්නම් කාලෙකදී මේ ධර්මය අවබෝධ වුණාට පස්සේ උන්ට තේරෙයි ඌ කරපු පව්. එතනින් හරි වුන් ශාසනයට එයි. ඕනම කෙනෙකුට පව් කරන එක නවත්තලා බුද්ධ ශාසනයට ඇතුල් වෙන්න මේ මොහොතේ අවස්ථාව තියෙනවා. හැම මොහොතකම අවස්ථාව කාටත් තියෙනවා. මේක එක්කෙනෙක් උදෙසා දේශනා කළ දෙයක් නෙවෙයි. අවීචි මහ නිරේ ඉඳලා අකනිට්ටක බ්‍රහ්මතලයේ දක්වා තල 31ටම අයිති දේ මේ දහම්. പ്രേත ලෝක, යක්ෂ ලෝක, මනුස්ස ලෝක ආදී සියලු දෙනාට සසරෙන් ගැලවෙන්න තියෙන එකම මඟ මේක. සංසාරේ පවත්න්නේ පව්පින් කරමින් සසරට බැඳෙන හේතු මුකුත් නොදෙන ජීවත් වෙන සියලු ක්‍රියාකාරකම් තමයි සසර කියන්නේ. අපි පින් කරත් සසරේ උපදිනවා. ඒ හොඳ තැන්වල උපදිනවා. පව් කරත් සසරේ උපදිනවා. නරක තැන්වල ශරීරය අසම්පූර්ණව ඉපදෙන්න පුළුවන් පවේ ප්‍රමාණය හැටියට. පව ප්‍රබල නම් දුගති වල උපදිනවා. මහා අසාවද්‍ය පව් නම් ඒවා නිරය දක්වාම ගමන් කරලා ඇති. ඔබ මේ ධර්ම කරුණු ධර්ම කතාවල් 550 ජාතිකෙන් ගන්න තියෙන අනන්ත ආදර්ශ තිබියදී අපිට පව් කරන්න සිද්ධ වෙලා නම් අපි කවුද කියලා අපි හිතාගනිමු. අපිට මේ සසරෙන් ගැලවෙන්න මාර්ගයක් දේශනා කරපු බුද්ධෝත්පාද කාලෙක ලෞතර බුදුන් වහන්සේ කෙනෙකුගේ දහම ජීවමානයි කියන්නේ බුදුන් වහන්සේ ජීවමානයි ඒ හා සමානයි එම යුගයක වෙලත් අපිට බැරි නම්
මොනතරම් අපි අසරණද කියලා හිතන්න. සමහර බුදුන් වහන්සේලා පහළ වෙන්නේ මහා කල්ප 30කට පස්සේ. සමහර බුදුන් වහන්සේ මහා කල්ප දහස් ගණන් යනවා. සමහර බුදුන් වහන්සේලා මහා කල්ප ලක්ෂ ගණන්. සමහර බුද්ධ ශූන්‍ය කල්පවල බුදුවරු නැහැ. ඒ බුදුවරයෙක් පහළ වෙලා බුද්ධෝත්පාදය තුල බුද්ධ වචනේ පවතින්නේ 5000යි. මේ 5000 ඇතුලේ බුද්ධ වචනේ තුල උගන්වන්නේ පවු නොකර ඉන්න. පවු නොකර ඉන්න කුසල් උපදව ගන්න. එතකොට සිත සුද්ධ කරගන්න. ඔය පොඩි දේ අපිට උගන්වන්න. බැලුවාම මේ දහම දන්න කෙනාට මේක පුළුවන් දෙයක්. බැරි කෙනාට මේ ගැන හැඟීමක්වත් නැති දෙයක්. එතකොට බුදුන් වහන්සේගේ දහම තියෙද්දි ඔබේ ජීවිතය ගැනම හිතන්න. ඔබම මොන හරි ඉගෙන ගන්න කාලේ ඒ රසාව ගන්නකම් එද්දී පින්පව් ගැන හිතන්නවත් නැතුව ඇති. දන්නෙත් නැතුව ඒ කරපු ඔක්කොම ඉතින් තමන්ගේ කර්මපත. මොකද අපිට මූලික මඟ පෙන්වීමක් අපේ පව් පළ දුන්නු කාලයක් නිසා පිනයි පවයි මිශ්‍රව පළ දීපු කාලයක් ඉගෙන ගන්න කාලේ අපිට පින පළ දුන්න ඉගෙන ගන්න පුළුවන් වුණා. හැබැයි ඉතින් පව් කරා. පව් කරන්න එපා කියලා දුන්නු ආවාදේ දුබලයි. එක්කෝ හැම ආවාදයක් නෙලෙබෙන්නත් ඇති. ලැබුණත් දුබල ඇති අපිට. ඒක දුර්වල ආවාදයක් නිසා අපි ඒව ගැන තැකීමක් නැතුව අපි එකතු කරගත්ත අනන්ත බැඳීම්, පව් වලට බැඳීම් සහ වෙනත් බැඳීම්. දැන් Tamanටමයි ගෙවන්න වෙලා තියෙන්නේ. එමසා දැන් දහම අහපු ඔබ හිතන්න ඔබ නොදන්න කාලේ දැන් ඔබ දහම අහනකොට මේක අවබෝධ වෙනකොට ඔබ නොදන්න කාලේ කොයිතරම් වචනින් පව් කරන් ඇද්ද? කොයිතරම් කයින් කය ක්‍රියාත්මක කරවලා පව් කරන් ඇද්ද? කොයිතරම් පව් හිතෙන් සැලසුම් කරමින් සිත මුල් කොට පවත්වනව ඇද්ද? මේ ඔක්කොම එකතු කරලා තමයි සබ්බ කිව්වේ සබ්බ පාපස්ස අකරණ. අපි සිතින් පව් කරනවා. කයින් පව් කරනවා. වචනෙන් පව් කරනවා. සිතින් පව් කරනවා ඇස යොදන් කන නාසය දිවසට මේ ආයතන යොදාගෙන. මේ ආයතන 6ම යොදාගෙන මන මුල් කොට ආයතන 5ම යොදාගෙන අපි සිතින් පව් කරනවා. කයින් පව් කරනවා මේ ආයතනම යොදාගෙන. වචනෙන් පව් කරනවා අපි මේ ආයතන ටික මුල් කොට. ඒතර අපේ ජීවිතය කියලා කියන්නේ කුමක්ද කියලා දැන් ඔබට තේරෙනවා ඇති. අපිට පේන රූපේ මුල් කොට අපිට පව්කාර සිත් උපදිනවා. සසර සම්බන්ධතාවල් සසරට බැඳීම් අපිට හටගන්නවා. මේ පේන රූපේ ඇස එක්ක ගැටෙන රූපෙදී හිත පහල කරන්නේ පවක් අපිට. එක්ක රාගයක් එක්ක ද්වේෂයක්. එක්ක මෝහයක්. මේ දෙකටම මුලා වීම මෝහය. කනට ඇහෙන ශබ්දෙන් අපිට උපදවන්නේ මොකක්ද? ඒකට බැඳීමක්. අපිට සිතක් පෙන්වන ශක්තියක් උපදින්නේ නැහැ. කනට ශබ්දෙක් ඇහෙද ඇහැට පෙනෙද්දී. පවක් හඳුනන ශක්තියක් අපිට පහළ වෙන්නේ නැහැ. පවක්මයි පහළ වෙන්නේ. ඒකනේ පව් කරන්න එපා කියලා පදේ මුලට ගත්ත මේක අවදා හරි තේරුම් දවසට තේරෙයි ඇත්ත කියලා නේ. එතකොට කනට ශබ්දයක් ඇහෙනකොට රාගය හෝ ද්වේෂය පහළ වෙනවා. ඒ දෙකේ හැසිරීම මෝහය අපට පහළ වෙනවා. එතකොට නාසයට ගන්ධයක් දැනෙනකොට අපි එක්ක එකට පක්ෂ වෙනවා විරුද්ධ වෙනවා පව පින දෙක පහළ වෙනවා. අපිට පව් කරන්න හිතකයි වචනේ පහළ වෙනවා නාසය හරහා දිව හරහා. රසයක් දැනෙනකොට අපි පව් කරන්න බැඳීම් අනන්ත හටගන්නවා. කායට දෙයක් ගැටෙනකොට අනන්ත පව් කරන්න අනන්ත බැඳීම් අපිට සසර බැමි හටගන්නවා. ඉතින් අපිට නිකන් ඉන්න වෙලාවට මතක් වෙනවා කියන්නේ ඒක වැඩ කරද්දිත් මේවා මතක් වෙනවා. මතක් වෙනවා කියන්නේ ඒ හිතේ කරපු ක්‍රියාකාරකම රූපයක් ලෙස ආරම්භණය වෙනවා පහළ වෙනවා. වේදනා සංඥා සංඛාර විඥාන ලෙස මේ මතකයන් නැවත නැවත උපදිනවා. උපදිනකොට අපිට හිතෙන්නේ නැහැ මේක සිතුවිල්ලක් කියලා. මේක අතීත රූපයක් කියලා. අතීතේ ගියා වූ ක්‍රියාවක රූපස්කන්ධයක් පහළ වුණා කියලා අපිට හිතෙන්නේ නැහැ. අපිට හිතෙන්නේ මේකමයි. ඒක දැන් වෙනවා වගේ දැනෙන්නේ. එදා බැනපුවක බනිනවා වගේ දැනෙන්නේ. බලන්න ඔබේ ජීවිතෙන් බැලුවා මේ දහම අහුවෙයි. ඔබ පින්වන්තයි කියන්නේ එතකොට. නේද? තාම බනිනවා වගේ ඇහෙනවා. එදා ගහපු එක තාම ගහනවා වගේ දැනෙනවා. මතක් වෙනකොට එහෙමයි තියෙන්නේ. එතකොට අපි ඒ ගහන එකේ හිත පිහිටිලා. කෙනෙක් පිහිටවනවා නෙවෙයි පිහිටා පසු වෙනවා. පිහිටා පවතිනවා. පිහිටා තිබෙනවා. එතකොට මීට ඉස්සෙල්ලා අපිට බැනපු කෙනෙක් දකින්නකොට අපිට පේන්නේ බැනපු කෙනෙක් නෙවෙයි ඇහැට රූපයක් අපේ හිතේ මේ බැනපු කෙනා කියලා මැවෙන්නේ. මැවෙනකොට අපිට පේන්නේ බැනපු කෙනා තමයි මේ පේන්නේ. කවදාවත් වෛර ඉවර නොවන විදියටයි අපේ ස්වභාවික ක්‍රියාවලිය තියෙන්නේ. මේ චුට්ට අවබෝධ කරගන්න අද දවසේ වටිනම කොටස මේක. ඒ බැන්න කෙනා තමයි අර ඉන්නේ කියලා අපිට හිතෙන් පෙන්වන්නේ. එතකොට පව ක්‍රියාත්මක වෙන විදියටයි හිතක් ඕනම කෙනෙකුගේ ක්‍රියාත්මක වෙන්නේ. සසර බැම්මක් බැඳෙන විදියටයි සසරට බැඳෙන විදියටයි සිතක් ක්‍රියාත්මක වෙන්නේ. නෑ මේක සිතක් කියලා තියෙනවා නම් ඒ සම්බුද්ධ වචනේ. මේ ලෝකෙට හිතානුකම්පාව මුල් කොට පහළ වූ බුදුන් වහන්සේගේ වචනේ. ඒ වචනේ අපිට ආවනම් විතරයි ඒක ජීවිතය තුල ක්‍රියාවක් වෙලා
දර්ශන ඥානයක් වෙලා මූලික අංගයක් වෙලා අපි බේරෙන්නේ. පව නවතින්නේ බේරෙනවා කියන්නේ පව නවතින එක සම්බන්ධේ නවතින එක. මෙහි ඇත්ත තේරෙන එක. මේක සිතුවිල්ලක් නේද? මේ අතීත දෙයක් නේද? මේ අතීතේ වෙලා ඉවර දෙයක් නේද? කියලා සිත තුළ මේ පහළ වූ විඥාන මායාව. එහෙම නැත්නම් මායාකාරී සංකල්පය මායාවක් කියලා ඔබට තේරෙනකොට ඔබ නිදහස් නැත්තම් තාම බනිනවා වගේ. ඉතින් අපි හිතන් ඉන්නේ අපි මේ හොඳින් ඉන්නෝ කියලා මේ ලෝකේ කවුරුත් ඉහළ ඉන්න තැන්වල අය කොහොමද? වැඩිපුර කරගත්ත අයට කොහොමද මේ චුට්ටක් කරගත්ත අපිට මේක දැනෙන නිසා මේ දහම දන්න නිසානේ පේන්නේ නැත්තම් මේව පේන්නේ නැහැනේ. ඒ හිතට එන වාරයක් ගන්න ඉතින් පිච්චි අවීචිය පිච්චෙන එකට ඉස්සෙල්ලා පිච්චෙනව හිතේ. අවීචි මහනිරේ කයත් එක්ක පිච්චිලා යනවා. මෙතෙන්දී ඇතුලෙන් පිච්චෙනවා. ඒකනේ සමහරු දැක්කම මූණ අඳුරු වෙන්නේ. ශරීරයේ ලේවල වර්ණය වෙනස් වෙන්නේ. වර්ණ ගන්ධ රස ඕචා කියන මේ සුද්ධහස්තකවල රූප කලාපවල වර්ණ සංයෝජන වෙනස් වෙලා. සමහරු දැක්කම අපේ මූණ දීප්තිමත් වෙනවා. සමහරු දැක්කම අඳුරු වෙනවා. සමහරු දැක්කම නිකන් දෙකටම නැති හැඩයක් එනවා. මොකද ඔබ පෙනිලා නැහැනේ මෙච්චර කාල. ඔබ පේන ඇස් දෙකක් ඔබට ආවනේ. ඇස් දෙක උල් වෙලා තියෙන එළියටනේ. මා මොරගෙඩි දෙකක් වගේ එළියට උල් වෙලා තියෙනවා. ඒ දෙකෙන් එළිය පේනවා. ඒ ආයතන වලින් කවදාවත් ඔබට ඔබව පෙන්වන්නේ නැහැ. පෙන්නන පණිවිඩේ නේනතුරු ඔබ මේ ඇස් දෙකට අපිව පෙනුන්නේ නැහැ. ඒ පෙනුනත් අපේ කය දිහා බැලුවොත් ඇහැට රූපයක් විතරයි. ඒත් ඇතුලේ තියෙන සිද්ධිය පේන්නේ නැහැ මේ ඇස් දෙකට. හිත දිහා බලන්න හිතුව පේන්නේ නැහැ. ඇස් දෙක ආයතනයක්. ඒ ඔක්කොම බාහිරත් එක්ක සම්බන්ධ ඒවා. ඇස් දෙකෙන් බැලුවොත් පපුව දිහා බලයි හිත කියලා. හිත නම් පේන්නේ නැහැ. පපුව කියන්නේ ඇහැට රූපයක්. ඇහැට රූපයක් පේනකොට හිත තුලයි මැවුනේ මේ පපුව කියලා. පොඩ්ඩක් ෂර්ට් එකේ කොලර් එක ගැලවිලා දැන් හදාගන්න ඕන කියලා සංකල්ප උපදවලදී වැඩක් පටවලදී. හිතක් පෙනීම කෙසේ වෙතත් තමන්ගේ තියෙන ෂර්ට් එකේ බොත්තම ගැලවිලා ඒක හයි කර ගන්න ඕන කියලා පෙනේ. එතකොට අපිට මේ තාමේ පොඩ්ඩක්වත් අපි ඉඳලා නැහැ. මේ පේන්නේ ඇහැ, මේ පේන දේ ඇහැ, පේන දේ රූපේ. මේ ආයතන දෙකක්. ඒ ආයතන දෙක ගැටෙනකොට මේ දෙන්න එකතු වෙනකොට මේ සංයෝජනය සිද්ධ වෙනකොට බොත්තම ගැලවිලා කියලා තියෙන සිතුවිල්ලක් සංකල්පයක් නේද? අපි කොච්චර කල ජීවත් වුණත් අපි පේන්නේ නැහැ. එතකොට අපි කරපු පින්පව් දෙක මත අපි පව් කරලා නම් අපිට යම් අසාර්ථක ජීවිතත් පින් කරලා නම් පිටලෝකෙට සාර්ථකයි කියලා පේන ඇතුලෙන් අසාර්ථක ජීවිතත්. ඒ අය පින් කරපු අයනේ ඉහළ තැන්වල ඉන්නේ පින් කරනවද දැන්? කාටවත් පින් කරන්න පුළුවන්ද? කරනව නම් ඉන්න ඕන සංඝරත්නයත් එක්ක පන්සල් වල. එතකොට ලෞතර බුදුන් වහන්සේ කෙනෙක් දහම් දෙසද්දි මේක සියා අගට පස් පිටක් අරන් පෙන්නුවේ. මේ තරම් ටික දෙනෙකුටයි මේක තේරෙන්නේ. මේ ලෞකික සැප සම්පත් ඇසුරු කරන්න නෙවි අපි ඉන්නේ. මේවා කරානේ සක්විති රජ වුණා කියලා කිව්වේ අපි. කඩියෝ රෑනක් පෙන්නලා කිව්වා හැම කෙනෙක්ම සක්විති රජ වෙලා කියලා. ඒ බුද්ධ ඥානෙ. බුද්ධ ඥානෙ තියෙනවද මේ නිකන් අනිත් අයට? තමන් බුදු වෙලා වගේ කියන අයට ඒ ඥාන තියෙනවා. නැති වුණාම කියන බුදුහාමුදුරුවෝ එයා වගේ කියලා අපි වගේ කියලා. බුද්ධ ඥානකින් පෙන්නලා කිව්වා අර ඔක්කොම සක්විති රජ වෙච්ච අය කියලා. එතකොට හිතන්න දැන්වත් හිතන්න බුදුන් වහන්සේට කෙලෙහි ගුණ සලකන්න. ධර්ම දේශනයක් ඉවර වෙනකොට ධර්ම ශ්‍රවණය කරපු හැම කෙනෙක්ම බුදුන් වහන්සේගේ කාලේ කෙලෙහි ගුණ දන්න අය හිටපු යුගයේ කෘතගුණ සලකලා මහා සංවේගී ප්‍රකාශ කරා. සංවේගයේ දනවන ප්‍රකාශ කළා. ධර්ම දේශනාව ඉවර වෙලා හැම කෙනෙක්ම ගෞරවපූර්වක ස්තුති කරා. ස්තුති ප්‍රකාශ කළා. රහතන් වහන්සේලා රහත් මෙහෙණියෝ ප්‍රකාශ කළා. ඒවා තමයි තේරි උදාහරණ ගාත උදම්මනවා. සතුට ප්‍රකාශ කළා. අපි ගාව එක තියෙන දේශනේ ඇහුව අපි සද්ද නැතුව හිටියා. කිසිම කෙලෙහි ගුණ සැලකිල්ල බුදුන් වහන්සේ කෙනෙක් මහා සංකේය ගණන් පාරමිතා පුරලා හොයාගත්ත දහමට අපි කොතනින්ද සලකන්නේ? අපි ගාව ඒව නැහැ. අපි හිතන් ඉන්නවා අපි මිනිසු කියලා. තව මහා පාපයක් යුතුයකම් නොදන්න නිසා දහම අහුවෙන්නේ නැහැ. පාඩම් වෙලා අන්ධ ශ්‍රද්ධාවක් උපදිනවා. මේ දහම කාටත් යන්න පුළුවන් නම් බුදුන් වහන්සේ පස්තාච්චියක් උස්සලා පෙන්නනවා. එම නිසා අපි බුදුහාමුදුරු කෙරෙහි ශ්‍රද්ධාව බලවත් වෙන කෙනෙකුට දහම පිහිටනවා. තේරි උදාන ගාත වලින් දීලා හැමදේම මේකයි කිව්වේ මේ දහම දන්නවා කියන්නේ චුට්ටක් දන්න එක නෙවෙයි. ඉතිවුත්ත නිදාන ආපදාන පාළි හැමදේම ගාත වෙయ్యාකරණ අභූත වේදල්ල මේ හැමදේම දැනගන්න ඕන බුද්ධ දේශනාවේ තියෙන. නැතුව පොඩ්ඩක් දන්න කෙනා හිතනවා බුදුදහම දන්නවා කියලා පොඩ්ඩක් දන්න කෙනෙක් මේක කියන්න පටන් ගත්තොත් බුදුදහමක් දන්නවා කියලා කී පැත්තකින් අනාථ කරන දහන කෙනා. අංග සම්පූර්ණ අවබෝධයකින් ඉඳගෙන ඒවා ජීවිතෙන් දැකලා ජීවිතයට කැප කරලා කරන ප්‍රකාශයක් වෙන්න ඕන. මතක ඇති භද්‍රවග්ගිය කුමාරවරුන්ට කිව්දී
ඒ අය ධර්ම ශ්‍රවණය කරද්දී ඒ දහම අහද්දී තමන් ගැන හොයන්න කියද්දී හොයන හැටි අහගනිද්දී සෝවාන් අනාගාමි වෙනකන් සියලු දෙනාපත් වුණා. සෝවාන් මට්ටමත් අනාගාමි ඵලෙත්. ඔවුන්ට කිව්වේ චරත බික්කවේ චාරිකම් බහුජන හිතය බහුජන සුඛ. නුඹලගේ සංවරකම දකින්නකොට නුඹලගේ වෙනස දකින්නකොට මිනිස්සු පෙළෙමෙයි හොයන්න. ඒ සඳහා චාරිකාවේ දෙන්න. දැන් ඔබ දෙන ආදර්ශය තමයි ඊළඟ කෙනාට යන්නේ. ඔබ ධර්ම ශ්‍රවණය කළා නිකන් නැගිටලා සද්ද නැතුව යන කිසිම ගරු සරුවක් නැහැ. ඒ ස්ථානෙට වැඳලා ඒ ස්ථානවල දේශකයන්ට ගෞරව කරලා බුදුන් වහන්සේට කරන සෙනෙහස දක්වලා නැතිනම් ඔබ කරලා තියෙන්නේ ඔබ අර සාමාන්‍ය කිසිම දෙයක් නොදැන බුදුදහම අහන්න නෙවෙයි. ඒ කාලේ මරන්න එතන වාඩි වෙලා හිටපු කාලේ ගත කරන්න හිටපු කෙනෙකුගේ ජීවිතය. බුදුන් වහන්සේලා මහා අසංකේය ගණන් පෙරම් පුරලා මඩවල මත දිගා වුණු සුමේද තාපසයන් වහන්සේ හිතනවා ඒ දීපංකර මහා කාරුණිකයන් වහන්සේ සාර ලක්ෂයක් මහරහතන් වහන්සේලා එක්ක ඒ පිය රජු බහැ දකින්න එන වෙලාවේ මඩවල දිගා වෙලා විවරණ ගන්න අප මහා බෝසතාණන් වහන්සේ හිතනවා මට මේ මඩවල රණින් පුරවන්න පුළුවන් ඕනම් මැණික් ගල් වලින් පුරවන්න පුළුවන් නෑ මම එහෙම කරොත් මගේ පාරමිතාව සම්පූර්ණ වෙන්නේ නෑ මම මේක ශ්‍රමයෙන් කරන්න ඕන උදැල්ලක් පස් කූඩයක් හොයාගත් උත්තමයන් වහන්සේ මේ ගොඩ කරද්දි බුදුහාමුදුරුවෝ වඩි ඒ පාරමිතාවට අවශ්‍ය විදිය උන්වහන්සේ මඩවලේ දිගාවල කියන්නේ මගේ පිටමතින් වඩින්න කියලා නමුත් බුදුන් වහන්සේ පිටමතින් වැඩියේ නැහැ පැත්තකින් වැඩලා. එතන ඉඳගෙන අනිත් රහතන් ඒ රහතන් වහන්සේලාට කවුද කියලා හඳුන්වලා දෙනවා. වරින්නේ සාර අසංකේය කල්පලක්ෂයක් මහා දුෂ්කර ගමනකින් පසු සම්මා ලෞතර සම්බුද්ධත්වයටපත් වෙන සිද්ධාර්ථ නමින් නම දරන ඒ සියලු වතගොත හෙලි කරනවා. ඒ අනාගතේ වෙන දේ අනාගත රූපයක් මේ පහල කරන්නේ. එතකොට උන්වහන්සේ ගැන පොඩ්ඩක් දැනගන්න. මොකද අපි මේ බුදුදහම දන්නවා කියලා නොදන්න පිරිස ඇති දන්නවා කියලා හිතන් ඒ අයගේ දැන ගැනීමට මේ කියන්නේ. මේත් හෙලි කරන්නේ චුට්ටයි. උන්වහන්සේ හිතනවා උන්වහන්සේ කියනවා භාග්‍යතුන් වහන්සේ දීපංකර බුදුන් වහන්සේ කියනවා දැන් මේ අනුන් ගොඩ දාන්න යන්නේ. Tamanට පද හතරක් අහලා ගොඩ යන්න හතරවෙනි පදේ අහන්නට ප්‍රථම රහත් වෙන කෙනෙක් මේ. අනුන් ගොඩ දාන්න යනවා කියන්නේ කෙනෙක් කිව්වට අහන්නේ නැතිකොට කෙනෙක් ගැන මහා ශ්‍රද්ධාවෙන් යන නිසා මහන්සි වෙනවා කෙනෙක් ගොඩ දාන්න. එතනදී බුදුන් වහන්සේට ඒ පාරමිතා පුරන බෝසතාණන් වහන්සේට සමහර විට පෞසිද්ධ වෙන්න පුළුවන්. සමහර සිද්ධි වලින් යම් යම් ක්‍රියාකාරකම් නිසා අපාගත වෙන්න වෙනවා. එතකොට උන්වහන්සේ අර ඒකට එකඟවයි කිව්වා මේ බුද්ධ විවරණේ ගත්තේ. අපි වෙනුවෙන් අපායට යන්න. උන්වහන්සේ යනවා. මාතගේදී රජකම් කළා අවුරුදු 20ක්. අවුරුදු 80000ක් විතර මේ අටමහා නිරේ හැර නිරවල ගියා. අටමහා නිරේ යන්නේ නැහැ. අවසුපත් නිරවල යනවා. උන්වහන්සේ ඌර වෙලත් උපන්නා. පහත්ම මට්ටමේ සත්ව වෙල උපන්නා. සුණුකය වෙල උපන්නා. ඇයි කාට උදව් කරන්න ඇවිල්ලාද? අපිට උදව් කරන්න ඇවිල්ලා. අපිට කෙලෙහි ගුණ තියෙනවද? අපි ඔය දන්න ඒ වුණාට අපි ඇමරිකාවේ පුරවැසියෙක් ගැන ඇහුවනම් ඔහුගේ අම්මා තාත්තා ගැනත් අපි දන්නවා. මේ ඔවුන් කාපුවක් දන්නවා. ඔවුන් හැදුණු වැඩිණු හැටිත් දන්නවා. ඒවා හොයනවා මේ බුදුන් වහන්සේගේ චරිත ගැන. හොයන්න ඉඩ ලැබිලා නැහැ. හෙව්වක් දැනගත්තත් අපේ පවේ හැමහත අපි ඒකට සැලකිල්ලක් නැහැ. ඒ පව අපි කරමින් සිටිනවා. එම නිසා දන්න අය හොඳට දැනගන්නද? අපි මේ අහන බුද්ධ වචනය අහන්නේ මේ සංස්කාර ධර්මයක් අනිත්‍යයි කියලා මේ චුට්ට නොතේරෙන නිසා මේ පුහුදුන් මිනිස්සු සසරට වැටෙනවා කියලා එදා බෝධි මූලෙදි දැක්කා. එදා විවරණ ගන්න වෙලාවේ දැක්කා. මේකට අදාළ දේවල් ගොඩක් කරන්න තියෙන බුදු වෙන්න ලේසියෙන් බෑ. දිවි පුදන්න වෙනවා බෙල්ල කප්ප ගන්න වෙනවා කෝටි ප්‍රකෝටි වාරේ. එදා කුමාරිකාවක් කළ ඉද්දී අනියත විවරණ භූමියේදී පෙර දීපංකර බුදුන් වහන්සේගෙන් විවරණ ගත්ත අපමහා බෝසතාණන් වහන්සේ පළමුව මාතුපෝසක කතාවෙන් අම්මා පිටමත තියන් ඊළඟ ආත්මේ පීනලා පළමු විවරණේ මව්ගෙන් ලබාගෙන බුදු වේවා කියලා. පටන් ගත්ත ගමන තමයි අපි මතක තබා ගත යුතුයි. අපි ඒව කරන්නේ නැති අය ඒ වගේ උතුමෙකුගේ දහම අහන්න අපි කොච්චර සතුටු විය යුතුද? උන්වහන්සේලාට කෙසේ ගරු කළ යුතුද? අපි පාසල් ගුරුවරයාටත් ගරු කරනවා. අපි එනකොට සමහර මිනිස්සු දැක්කම good morning කියන good evening කියන බුදුන් වහන්සේගේ ධර්මය අහනකොට සීලවන්තව අහන්න අවසානයේ සීලවන්ත භාවය ප්‍රකාශ කරන්න අපිට බෑ. අපි ඒ තරම් පව්කාරයි. මේ අහන සීල දෙනාටම කියන්නේ තුන් ලෝකෙටම. ඒ හැම කෙනාම තුටුමල් තියලා බුදුන් වහන්සේට ගරු බුහුමන් කරා මොනතරම් දුක් විඳලාද මේක සොයාගන්න. මේ සොයාගන්න දේ භාවිතා කරලා දකින්න කෙනා කොච්චර අමාරුවෙන් දකින්නවද? ලේසියෙන් දකින්න බෑ මේ. පාරමිතා පුරනවා කියන්නේ ලේසි දෙයක් නෙවෙයි. කොපමණ වාරක මේ ඇස්සිස් මස්ලේ දන් දීපටි ඔබ අහලා තියෙන ඔබට නිකන් කතාවක් වෙන්නේ නැති. මේ ආන තුන් ලෝකයට මේක කතා වස්තුවක් වෙන්නේ නැති. නමුත් මතක තියාගන්න මේක ජීවිත සත්‍යයක්. තරු වලට වැඩි ඇස් දන් දෙනවා. ඇස් හිල් කරලා මරනවා. ඇස් දෙක හිල් කරද්දී උන්වහන්සේ වැඩේ අතාරින්නේ නැතුව මේ මිනිස්සු කෙරෙහි. ඒ කියන්නේ ඇස් දෙක හිල් කරත් ඊළඟ ආත්මෙ ඉපදිලා ආයි මිනිස්සුන්ට කියනවා පව් කරන්න එපා කියලා. බුදුවරයෙකුගේ සත්‍ය අදවත් තේරුම් ගන්න.
කෑලි වලට කපද්දි සාන්තිවාදී තාපසයෝ ඊළඟ ආත්මෙත් ඇවිල්ලා වෙස්සන්තර රජු වෙලා දිව්‍ය ලෝකෙ ඉපදෙලින් පස්සේ වෙස්සන්තර මහරජා වෙලා ඇවිල්ලා ආයුධ කරන ලෝකෙට. ලේ මේ සයු සාගරයට වැඩි හෙල මේ ප්‍රකාශනෙම කර කර ඇවිල්ලා තමයි නියත විවරණය ගන්නේ අනියත විවරණ භූමි දියව සම්පූර්ණ කරලා. අපි ඉස්සෙල්ලා බුදුන් වහන්සේ ගැන දැනගත යුතු අපේ ගුරු දේවයන් වහන්සේ කවුද කියලා දැනගත යුතු. ඒ නිසා මම චුට්ටක් මේ කියන්නේ බොහොම සොච්ච. එතකොට මේ බුදුන් වහන්සේ තමයි දකින්නේ මේ සියල්ල දකින්න නුවණ තියෙන බුදුන් වහන්සේට. වෙන අයට තියෙන විදියක් නෑ. ඉස්සෙල්ලා ඔබට මේ ධහම තේරෙනව නම් අනික් කෙනා කවුද හඳුර ගන්න පුළුවන්. මේ ධහම අවබෝධ කරගත්තා නම් දහම ගුරු දේවයන් වහන්සේ වෙන බුදු පියාණන් වහන්සේලා කවුද කියලා හඳුරගත්තා නම් උන්වහන්සේලා පෙරම් පුරපු ශක්තිය දැනගත්තා නම් ඔබට මේ දහම ගැන ගැටලු නෑ. පැහැදිලිවම නෑ. 16 අසංකේය පෙරම් පුරන වීර්යාධික බුදුන් වහන්සේලා 8 අසංකේයයක් පුරන ශ්‍රද්ධාධික බුදුන් වහන්සේලා සාර අසංකේය පෙරම් පුරන ප්‍රඥාධික බුදු පියාණන් වහන්සේලා අප තථාගතයන් වහන්සේ ඒ උතුම් ප්‍රඥාධිකයි සාර අසංකේයයක් පොඩ්ඩක් කියලා හිතන් ඇති. මහා කල්ප අසංකේයයක්. මේක විස්තර කළත් ඔබට තේරෙන්නේ නැහැ. ඔබ තේරුණා කියන්නේ බොරුවට නිසා මම මේක කියන්න යන්නේ නැහැ. මේ කියපු දේ තේරෙන්නේ නැති සමාජයකට මේ සාර අසංකේය කියන එක තේරුම් ගන්න අමාරුයි. මහා කල්පයක් කියන්නේ කොච්චරද කියලා කොච්චර කිව්වත් ඒක නිකන් බින්දුව වලින් තේරෙයි. ඇඟට දැනෙන්නේ දහම අහපු දවසට හොඳට දහම තේරුම් ගන්න. එදාට අපි මේවා කතා කරමු. මේ නිර්මල ධර්මයේ බැබලෙන දවසක. එතකන් අපි තේරුම් ගත යුතුයි අනුකම්පා කරලා බුදුන් වහන්සේ මේ පහළ වුණේ ඔබට අනුකම්පාවෙන් බව. උන්වහන්සේ දානපතවත් ගැන නොසේ පුක්කුසාතිය මහරජුර වෙන පාරේ මාසයක් වැඩි බව මතක තබා ගත යුතුයි. පස්සක දවස හොයාගෙන ළඟට වැඩි බව මතක තබා ගත යුතුයි. බුදු වෙල කරෙත් ඒක. බුදු වෙන්න පෙර අනියත විවරණයේදී ඒ කුමාරිකාවක් වෙලෙද්දී අබතෙල් පූජා කරලා පෙර බුදුන් වහන්සේට පෙර දීපංකර බුදුන් වහන්සේට පූජා කරද්දී කිව්වේ බුදු වෙන එක හරි අමාරුයි. අති දුෂ්කර ගමනක්. හිස් පූජා කරන්න වෙන ප්‍රමාණය බෙල්ල කප්ප ගන්න වෙනවා. මේ එදා ගලනලේ මේ සිව්සාකට වැඩිය දන් දෙන්න වෙනවා. ඒකේ බැරෑරුම්කම කියද්දී ඒ කාන්තාවක් කළත් මං කැමතියි කියනවා. පොඩ්ඩක් අතීත සැලුනේ නැහැ. එහෙම අය ඒ මහා පුරුෂයෝ තනියෙන් නිවන් දකින්න යන්නේ නැහැ. හොරාට නිවන් දකින්න යන්නේ නැහැ. අනුන් ගැන හිතන එකයි මහා පුරුෂ කියන්නේ. තව එක්කෙනෙක් හරි ගොඩ දාන්න තනියෙන් හරි වඩිනවා. පරිනිර්වාණ මංචකෙත් එක්කෙනෙකුට දහම් දෙසුවේ ඒකයි. අවසාන ශ්‍රාවකයාට. එතකොට මේ බුදුන් වහන්සේ කෙනෙකුගේ චරිතය ඔබ දන්නේ මේ මහ පොළවේ පස් මිටකින් පොඩ්ඩක් විතර මේ කතා කරේ. බුදුන් වහන්සේ ගැන අපිට දැනගන්නත් බෑ. බුදුන් වහන්සේ දේශනා කරේ බුදුවරයෙක් ගැන දන්නේ බුදුවරයෙක් පමණයි. අනිත් කාට පස්සේ බුදුවරයටවත් දැනගන්න බෑ. මොකද එයාට දැනගන්න පුළුවන් ඒ ප්‍රමාණයට විතරයි. මහරහතන් වහන්සේ දන්නේ මහරහතන් වහන්සේගේ ප්‍රමාණයට පස්සේ බුදුරන් වහන්සේටත් වඩා මහා අඩුයි. එහෙනම් ඉතින් අපි පුහුදුන් අපි මොනවද දැනගන්නද? මේ චුට්ටෙත් අපිට නොතේරෙනවා නම් බුදුන් වහන්සේ කෙනෙක් ගැන හිතන්න ඔබට බෑ. මේ චුට්ට තේරුම් ගන්න කිව්වේ. එතකොට උන්වහන්සේ මේ ලෝකේ සියල්ල දකිනවා. දැකලා කියනවා අපිට පහළ වෙන සිත්. අපිට මේ පේනෙද්දි පහළ වෙන සිත. අපිට සිත පේන්නේ නැහැ. අපි හැ කවදාවත් සිත පෙන්නුවේ නැහැ. අපි සිත කවදාවත් සිත බලන්න කියලා සිතේ පහළ වීමක් උනේ නැහැ. අපේ සිත පහළ වුණේම බාහිරේ බලන්න. ඒක නා කැතයි. ඒක නා හැඩයි. අර ඉන්නේ හතුරා. අර ඉන්නේ මිතුරා. ඒක කොහොම හරි ගන්න, මහන්සි වෙලා හරි ගන්න, එයිඩම් කෑල්ල ගන්න, අරබෝගේ වවන්න අපිට දුන්නේ සංසාරයට වැටෙන්න. මේ චරිත වලින් අපි සංසාරේ අපි සක්විති රජ වුණා නම් එදා කඩින යන පෙන්නලා. සක්විති රජ වුණා නම් සක්විති රජුරෝ කියන්නේ මොනතරම් බලවත් කෙනෙක්ද? සක්විති රජුගේ විශේෂ වෙනස තමයි සීලෙන්මයි ලෝකේ පාලනය කරන්නේ. වැරදි කරන්න දෙන්නේ නැහැ. සක්විති රජුරෝ තමන්ගේ පිනෙන් ජීවත් වෙන්නේ. තමන්ට ලැබිච්ච මහා වස්තුවෙන් ජීවත් වෙන්නේ. සක්විති රජුරෝ ජහාර්මිෂ්ඨව ජීවත් වෙන ක්‍රමයේ කියලා දෙනවා. ඉතින් සක්විති රජෙක් වෙලා එකවරක් දිව්‍ය ලෝකෙ උපදිනවා. එතනින් ඒ පින ඉවර වුණා. මේ පින කාලෙකින් ඉවර වෙනවා. ආයේ පින කවදා හරි ඵල දෙයි. එතකන් පෙරපව් ඵල දෙනවා. ඵල දීලා නැවත සසරට වැටෙනවා. ඒක නිසානේ කඩි උනේ අර. ඒක නිසානේ බුදුන් වහන්සේ පටක්ඛ්‍යායක රජ්‍යේන සග්ගස්ස සමනේනවා. ස්වර්ගයේ උපදිනවට වැඩිය වටිනවා කිව්වා මේ ශාසනය. සබ්බ ලෝකාධිපත්‍යනේ මේ ලෝකේ පාලනය කරන සක්විති රජකමට වැටි. සෝතාපට්ටි ඵලං වර මේ සෝහන් ඵලය ශ්‍රේෂ්ඨයි කිව්වා. සෝහන් මාර්ගයේ ඵලය අති ශ්‍රේෂ්ඨයි කිව්වේ. ඒ කියන්නේ මේ ධර්ම ශ්‍රවණේ. ධර්ම ශ්‍රවණය කරනකොට ඔබට සදහම් මැස පහළ වෙනවා. දහම කියන්නේ ඔබේ කෙලෙස් ධර්මයන් පේන ඥානයක් හිත තුල පහළ වෙනවා. පෙනෙන ශක්තියක් හිත තුල පහළ වෙනවා. යම් දෙයක් පහළ වෙනවා. ශබ්දයක් ඇහෙනකොට යමක් හිතෙයි. හැබැයි ඒ හිත
හිතට ඇලෙන්නට ප්‍රථම පෙනේ. ඔව් ඒ අසවලාගේ සද්දේ නෑ අසවලා කියලා හිතෙනකොටම ඒක උපාදානස්කන්ධයක්. ඒක සංස්කාර ධර්මයක්. ඒක සංකත ධර්මයක් කියලා ඔබට ඔබේ හිත පෙන්වන දවස වැඩි ඈතක නෑ මේ දහම අහන අයට. අන්න එදාට ඔබට අවබෝධ වෙනවා මේ ඇත්තටම හිතම ඇව් ලෝකය. ලෝකේ නම් හිතම අවන දෙමයි. බඹයක් වමන මේ කය තුල හටගෙන තිබෙනා වූ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ පහම ලෝකයේ ලෙස බුදුන් වහන්සේ පෙන්නනවා. උපාදානස්කන්ධයම ලෝකයේ ලෙස පෙන්නනවා. ඒ උපාදානස්කන්ධයම දුක ලෙස පෙන්නනවා. අපිට පුළුවන් ද මේක දුක පහළ වුණා කියලා හිතන්න. ඊතලයක් අල්ලගෙන ඈත කෙනෙක් ඉන්නවා. මේ ඊතලය අල්ලන් ඉන්නකොට ඈතින් ඉන්න කෙනෙක් කෙස් ගහක් අල්ලගෙන දෙන්නම ඝන අඳුරින් විදුලියක් කොටනවා. විදුලිය කොටනකොටම අර කෙස් ගහ ඒ අස්බලෝම ගහක් ඒ අල්ලන් ඉන්න කෙනාට තියෙන රාජකාරියක් විදුලිය කොටනකොට මේක අතාරින්න. අර දුන්න ඊතලයට දාන් ඉන්න පුරුෂයා ඈතින් ඉන්න පුරුෂයාට තියෙන රාජකාරියක්. ඒ විදුලිය කොටන මොහොතේම අර අතින් අතාරින අස්බලෝම ගහ දැකලා යට දුන්නේ විදින්න. කොච්චරනම් අමාරු දෙයක්ද? මහන්සි වුණොත් මෙයක් කරන්න පුළුවන් බව බුදුන් වහන්සේ ප්‍රකාශ කරනවා. මේක විද්දම ගිහිල්ලා ඒකේ වදිනවා. විද්දම විදුලිය ඉවර වෙන්න ඉස්සෙල්ලා මේකේ වේගය නිසා පේනවා වැදුනා කියලා. අන්න ඒ වගේ උපාදානස්කන්ධය ඔබ තුල හට ගන්නකොටම ඇහැට රූපේ පේනකොටම සංකල්පේ හට ගන්නකොට ඉවර වෙන්න ප්‍රථම ඔබ දකින්න ඕන මම දැක්කා. මේ සිතුවිල්ල කියා දැක්කා. පහළ වෙනකොටම දකින්න පුළුවන් බව මේ කියන්නේ. කවදා හරි පුළුවන් වෙනවා අද පටන් ගත්ත ගමන් බැරි වෙයි. අද පටන් ගත්ත ගමන් අනුමානව හිතෙයි. අනුමානව හිතෙනවා සෝහාන් සකදාගාමි මට්ටම් වලදී අනුමානව හිතිලත් ඔච්චර සතුටක් නම් අපි දිගටම කතා කර බන්දුල මල්ලිකා තමන්ගේ සැමිය ඇතුළු ළමයි මැරුණා කිව්වම නොසැලෙන්න තරම් හිත මේ සිතක් නේද කියන ඥානයත් ඒ සිත සංකල්පය දුකමයි කියා දෙන් තීන්දුවත් මොනතරම් ඇතුළ ප්‍රබල වෙලාද ඒ අනාගාමි මට්ටමේ සිතක ස්වභාවය. පටිගය නොවැඩෙන විදියට කාමරාගය නොවැඩෙන විදියට ඒ ඕරම් භාගයේ සංයෝජන පාලනය කරලා හිටපු හැටි ජීවත් වෙන්නේ එහෙමයි. විසාකාව එදා දියරෙද්දෙන් ආපු වෙලාවේ ඇහුවේ මේ නුවර විසාකාව සෝහන් වෙච්ච විසාකාවගේ මෙනුබුරෙක් මැරුණයි කිව්වම දියරෙද්ද පිටින් ආපු වෙලාවේ භාග්‍යතුන් වහන්සේ ඇහුවා මේ රජගහ නුවර දිනකට කොතරම් මිනිසුන් මැරෙනවද? 10ක් 15ක් වගේ මැරෙනවා. පොඩි ළමයි කොච්චර ඉන්නවද ඇහුවා. දෙන්නෙක් තුන් දෙනෙක් වගේ ඉන්නවා කිව්වා. ඔබ පොඩි ළමයින්ට ගොඩක් ආසද? ඔව් ගොඩාක් ආසයි කෝ පොඩි ළමයින්ට. එහෙනම් හැමදාම තෙතරෙද්දෙන් ඔළුව කෙස් කඩා දාගෙන තෙතරෙදි පිටින් සදහටම ඉන්න වෙනවා කිව්වා. ඒ දහම දන්න කෙනාට දහම් ආවාදයේ ඒ උපමාවෙන් දුන්නු ස්වරූපය. දැන් ඔබට හිතෙන්නේ මේක නිකන් වාක්‍යයක් වගේ. මේක ඇතුලේ තියෙන සංස්කාරය තියෙනතුරු මේ තමන්ගේ ජීවිතේට වෙන විපාක තමන්ට පේන්නේ නැති බව. මේ සංස්කාර ධර්මයන් දකින්න උන්වහන්සේ සෝවාන් ඵලයේ පිහිටපු විසාකාවට දුන්නු ආවාදය. එතකොට දහම නොදන්න කෙනාට මේක දහම් ආවාදයක් කියලා තේරෙන්නේ නැහැ. ඒතර ඔබට අපටත් වෙන්නේ ඒක. එළි ඉන්න කෙනා පේන්නේ හතුරා කියලා. හතුරා කියලා ඔහු පේනවා. ඒ ඉන්නේ හතුරා කියලා අපිට පේනවා. මේක සිතුවිල්ලක් මේ දුකේ පහළ වීමක් කියලා ආපස්සට විග්‍රහයක්. මොනතරම් දුර්ලභ දෙයක්ද මොනතරම් අසීරු දෙයක්ද. ඔබට ඒක පුළුවන් වුණු දවසටයි මෛත්‍රිය පහළ වෙන්නේ. අනේ මේ ලෝකේ අය මමත් එහෙමයි හිටියේ මටත් බැරුවයි හිටියේ. බැරි දවස්වල මං කරලා තියෙන්නේ බැලුවම පව් විතරයි කියලා ඔබට ඔබ ගැන පෙනේ. එහෙනම් මේ ලෝකයේ අය අනේ මේ දහම නොදැන කරන්නේ පව් නේද? මේ අය සසරට වැටෙනවා නේද? මේ අය සංසාරෙන් ගලවන්න නේද බුදුන් වහන්සේ පහළ වුණ මේ වචන ටික ප්‍රකාශ කළේ මාර්ග ඥානය ලෙස. අනේ ඇයට දහම්මස පහළ වේවා කියලා හිතෙන් අන්න ලෝකේ තියෙන උත්තම මෛත්‍රිය. සූපත් වෙලා මක්ක කරන්නද? දැන් අපි නිරෝගීව ඉන්න මක්කයි කරේ නිරෝගීව ඉඳලා. අපි දැන් සූපත්ව හිටිය මක්කයි කරලා තියෙන්නේ. බුදුන් වහන්සේ අපට ඉලක්කයක් දෙනවා. ඔව් සූපත් වෙලා අනේ සදහම්මස පහළ වේවා. එතනින් ගැලවෙන්නේ. මෛත්‍රී සූත්‍රය බුදුන් වහන්සේ මේ ටික පෙන්නනවා. අපිට හිතෙන්න ඕන මට වගේ අනික් කෙනාට අනිත් අය පව් කරන්නේ ඔබ පව් කරේ දහම නැති කාලේ දහම දැනගත්තත් භාවිතා කරන්න ශක්තිය නැති කාලේ ඔබ පව් නොකරන්නේ දහම බලවත් කාලේ දන්න කාලේ එහෙනම් අනිත් අයටත් මේ බලයම පහළ වුණොත් මේ ලෝකේ පවෙන් නැති වෙනවා පව්කාරයෝ නැති වෙනවා පව්කාරයෝ නැති වෙනකොට කුසල් දහම් පුරවා ගත්ත හොඳ වැඩ කරන හොඳ පින් දහම් අර්ථවත් පින් දහම් කරන උතුම පහළ වෙනවා පින් කරන්න පුළුවන් නේ කුසල උපදව ගන්න කෙනෙකුට පව් නවත්තගත්ත කෙනෙකුට. ඉතින් කෝසල මල්ලිකාව පින් දහම් කරා මාර්ගඵල ලැබලා නැහැ. බන්දුල මල්ලිකාව අනාගාමි ඵලයේ ඉඳගෙන දම් බෙදනවා.
දාන පවත්වනවා. පුළුවන් නේද? වේලුකණ්ඨක නන්ද මාතාව දන් උයලා තනියෙන් උයලා දන් බෙදනවා. සාරිපුත්ත මොග්ගල්ලානට. එතකොට දානය කියන උතුම් ගුණය, දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවල යෙදෙනවා. එහෙනම් උතුමෙකුට හොඳටම පින් කරන්න පුළුවන්, නිවැරදි පිනක් කරන්න පුළුවන් මාර්ග ඥාන තියන අයට. අනිත් අය කරපු පින් වල අර්ථ ටික പ്രേත වස්තු වල තියෙනවා. പ്രേත වස්තු කියවලා බැලුවා නම් ඔබට තේරෙයි මම ඒව ඉතින් කියන්න යන්නේ නැහැ. තම හිත විදීම ඇති කරන්න අවශ්‍ය නැති නිසා. අපි බෞද්ධෙක් නම් අඩුම ගාන പ്രേත වස්තු කියවන්න ඕන. പ്രേත වස්තු කියවුවට පස්සේ තමයි විමාන වස්තු කියවන්න ඕනේ. විමාන වස්තු කියවුවම තේරෙනවා දෙයියොත් මේ සසරේ. දෙයියෝ මැරෙනකොට දෙයියෝ යන තැන ඊළඟට තේරුම් ගන්න ඕනේ. එහෙනම් අපි දේවත්වය නෙවෙයි පතන්න ඕන නිවන කියලා මග වැඩෙන විදියට පිළිවෙලකටයි අපි ධර්ම අවබෝධ කරගන්න ඕන. මේ සංසාරයේ දුකටපත් වෙනකොට මල් නෙල හිටපු දෙවඟන දහස් ගාණක් එතනින් චුත වෙලා අවීචි මහනිරේ උපදින ඔය දෙවියෝ දැක්කා. ඊළඟ සේනාවට මොකද වෙන්නේ කියලා දෙවියෝ බැලුවා. මම මේ වැඩි වෙලාව නොගෙන කෙටියෙන් කියන්නේ මේ සූත්‍ර ඔබ දන්නේ ඒවා. එතකොට ඒ ඉතිරි දෙවඟනන්ට මොකද වෙන්නේ කියලා බැලුවම පසුදින මේ අයගේ ආයුෂ කාලය ඉවර වෙලා මේ අය මෙතනින් චුත වෙලා අවීචි උපදින බව දැක්කා. එයාලට පින් නැති බව, පින් ඉවර බව දැක්කා. ඒ පිනේ පළ දෙන කාලය ඉවරයි. ඒකේ අපි කිව්ව කාලය ඉවරයි. ආයේ පින තව කල්පයකට පස්සේ මේ පිනම පළ දෙයි. ආයි කල්පයකට පස්සේ මේ පිනම පළ දෙයි. පිනේ අවසානිකුත් නෑ. ඒකත් දිගට වාර ගන්න පළ දෙයි. හැබැයි පවුත් පළ දෙනවා. ප්‍රබල වෙන්නේ පව. පින වගේද බලන්න දැන්. අවීචියට ගියාම කාලා එක වේලක් නැති වුණාම බලන්න ඕන දඬුවම. හොඳට ඇවිදලා එක වේලක් ඇවිදින්න නැති වුණාම දඬුවම බලන්න Taman තුලින්. දෙයියන්ටත් එහෙමයි. අනිත් ප්‍රධාන දෙවියෝ බැලුවා මට මොකද වෙන්නේ කියලා. Taman බලාගත්තා. බැලුවම දැක්කා ඊට තුන්වෙනි දවසේ Tamanුත් අවීචියට යනවා. යන්න තියෙන්නේ සක්දෙවිඳු ගාවට. ගිහිල්ලා කිව්වා අනේ මම මැරිලා සතර අපායට යන මගේ මල් මෙලන දෙවඟනන් මෙහෙ නිරේ ගියා. හෙට දවසේ තව කට්ටියක් යනවා. මමත් යනවා ඊළඟට. මම බේරලා දෙන්න කියලා කිව්වා. කිව්වා අපිට බෑ අන්න ලෞතුරා බුදු පියාණන් වහන්සේ මනුස්ස ලෝකේ පහළ වෙලා දහම් දෙසනෝ දහම් අහන්න. එහෙනම් දෙයියන්ට බේරෙන්න තියෙන්නේ මේකම තමයි. අපි මේ කියවල බැලුවොත් අටුවාවල තියෙන්නේ අසංකේය ගණන් මහා කෙල සැට ලක්ෂ ගණන් පහළ රහත් වෙලා තියෙන්නේ සෝහන් සකුදාගාමී වෙලා තියෙන දෙවියෝ බ්‍රහ්මයෝ. මනුස්ස ලෝකෙ දෙන්නේ තුන් දෙනෙක් මගපල ලබනකොට දෙවියෝ අචින්ත්‍යයි අපරිමේයයි. දහම අහන්න ඉදිකට තුඩක 60ක් වෙන්න රැස්ුණු සන්නිපාතයේ ශ්‍රාවක සන්නිපාතයේ සරියුත් හාමුදුරුවෝ දේශනා කරන එක සූත්‍රයකත් බුදුන් වහන්සේ දේශනා කරන සූත්‍ර 4ක්. හැම සූත්‍රකම එහෙමයි බුදුන් වහන්සේ කිව්වේ. විශේෂ මගපල ලැබපු එතකෙයි මෙතකෙයි නැති ප්‍රමාණ ගැන මේ කියන්නේ. ඒතකොට දෙවියෝ අපිට පේන්නේ නැත්තේ අපේ ඇස දියුණු නැති නිසා. මිලක්ක තිස්සට වතුර තියෙන තැන වතුර නෙපෙනුනා නම් අපි මතක තියන්න ඕනේ දෙවියෝ ඉන්න තැන අපිට දෙවියෝ පේන්නේ නැත්තේ අපේ මේ කෙලෙස් තිබෙන නිසා. මේ හැම කතාවක්ම තේරුම් ගන්න ඥානයක් තියෙන්න ඕන, පෙර පින තියෙන්න ඕන, නැත්නම් මේව බොරු කතා කියලා හිතෙයි. එදා මිලක්ක තිස්ස සතෙක් මරන් පුච්චන් කෑම මේක ඇතුලේ තියෙන පින්ද පහුද කියන එක සතා කන්නේ. ඒ සතා කාපු ගමන් ඇස් නෙපෙනී ගියා වතුර තිබහාව වතුර පේන්නේ නැතුව ගියා. එතකොට ඇස පේනවා. අහිත් ඔක්කොම පේනවා. කලේ පේන වතුර නැහැ. මහරහතන් වහන්සේලා ඉන්න සිතුල් පහුවේ ඒ කුටි වලට ගිහිල්ලා ඇහුවා මේ කලවල වතුර නැහැ කියලා කෑ ගැහුවා. එතකොට තමයි උන්වහන්සේ දැක්කේ බැලුවා මෙයා ගැන විශේෂයෙන් බලනකොට දැක්කා මේ ආත්මෙම പ്രേත කයක් හැදිලා ඇතුලේ. එහෙනම් പ്രേත කය කියන්නේ මේ පිට කය නෙවෙයි අජ්ජත්තය. අජ්ජත්තං වා කාය කායන පස්සේ මේ අජ්ජත්තේ කයෙහි මේ ඇතුලේ සූක්ෂම කයක් තියෙනවා. අන්න ඒ කය තමයි මේ සියල්ල තීන්දුව කරන්නේ. මේක ගුහාවක් කිව්වා මේ ශරීරය අශරීරං ගුහාසය මේක ගුහාවක් වගේ. මේ පිටත කය. මස් කය. අපි තව ටිකක් දහම හොඳට පරිණත වෙන්න දැනගනිමු මේ හැමදේම දැනගන්න ඔබට පුළුවන් වෙනවා ඉදිරියේදී. එතකොට මිලක්ක තිස්සට ඇස් පෙනුනේ නැත්තේ වතුර තියෙන තැන වතුර නෙපෙනුනේ. එහෙනම් දෙවියෝ ඉන්න තැන දෙවියෝ අපිට පේන්න විදියක් නැහැ අපේ කෙලෙස් බරිත නිසා. මොකද අපිට දෙවියෝ පෙන්වනොත් අපි දෙවියෝ ගැන හිතන්න යනවා. දෙවියෝ කියන ඒ රූපේ කාම වෙනවා. කාම වෙලා භවයට වැටෙනවා. තේරුණාද? අපි යම් තාක් බේරිලා ඉන්න බව මතක තියාගන්න. ඒ වගේම ඔබ හොඳට අපි හැම කෙනාම මේ ධර්ම ශ්‍රවණය කරන තුන් ලෝක වාසීන්ම මතක තබා ගත යුතු බුදු වචනයක් අහන්න මොනතරම් අපි පින් කරන්නට ඇතිද? මේ වෙලාවේ ධර්ම ශ්‍රවණය නොකරන පිරිසුත් මේ දහම අහන අයට බණින පිරිසුත් කොතරම් ඇතිද? දහමක් අහන්න වෙලාවක් නැති මේ වෙලාවේ මක් හරි උයන මේ වෙලාවෙත් මේ වැඩක යෙදෙන අනේ මිනිස්සු කොච්චර ඇද්ද? මේ ලෝකයේ අවදිසා බුදුවරයෙක් පහළ වෙන්නේ. පහළ වෙලා දේශනා කරන්නේ සබ්බපාපස්සා කරන මේක ආගමක් නෙවෙයි. මේක දර්ශනයක්. මේක මිනිහෙකු ජීවිතේ පවත්වන්න ඕන විනයක්, ආර්ය විනයක්, උතුම්ම විනය. ලෝකේ තියෙන උත්තරීතර විනය. ආර්යෝ විනයෝ. ආර්ය විනය. විනය කියන්නේ හැසිරීම, ජීවත් වෙන ආකාරය. එන ආර්ය විනය උතුම්ම විනය. මීට එහා විනයක් නැහැ. නේ? පාසලේ විනයක් තිබුණානේ. ඒ විනයෙන් අපි කරගත්ත දේවල් දැක්කනේ.
ඔබ අවංක නම් ඔබ මේව පිළිගනි. ඔබ රැකියා කරන ස්ථානයේ විනයක් තියෙනවනේ. ඒ ලොකු කෙනා එනකොට එක විදියක්, මිනිහෙක් එනකොට තව විදියක්, මිනිස්යාට සලකන විදිය තව විදියක්, ලොකු කෙනා ඉදිරියේ කතා කරන විදිය තව විදියක්. ඒව විනයද? හැබැයි විනයක් කියලා යාලා කියනවා. අපි ඉස්කෝලේදී කිව්වා ඒක විනය කියලා. නේද? ඒ වගේ අපි විවිධ තැන්වල විවිධ විනයන්ට මුණ දීලා තියෙනවා. නමුත් ආර්ය විනය ලෝකේ හැමතැනටම එකයි. ඒ තමන්ගේ හිත සුද්ධ කරන එක තමයි උතුම්ම විනය. ආර්යයන් වහන්සේ කෙනෙකුට සචිත්ත පරියෝධපණං ඒතම් බුද්ධහාන සාසන. විනයෝච සුසික්කිතෝ සුභාසිතාච ආවාච. එතකොට අපි කොතනද ඉන්නේ? අපිට පුළුවන් ද මේ විදිහට හිත සුද්ධ කරගන්න? හිත සුද්ධ කරන්න කියන්නේ හිත අපිරිසිදු වෙන මොහොතේ. එතකොට රූපයක් දකිත්ම ශබ්දයක් අහනකොට ගන්ධයක් දැනෙනකොට දිවට රසයක් දැනෙනකොට කයට පහසක් දැනෙනකොට මනස මතකයක් එනකොට හිත අපිරිසිදු වෙනවා. ඒ අපිරිසිදු වෙන්නේ මොනවෙන්? තංචකෝ ආගන්තුකේ උපක්ඛලේශ උපක්ඛලිටං ආගන්තුක වෙන කියන්නේ මේ මොහොතට පහළ වෙන. දිගටම ස්ථිරව ඉන්න නිසානේ ආගන්තුකයා කියන්නේ ස්ථිරව ඉන්න කෙනා. ඇති වෙලා නැති වෙනවා කියන එකයි. එහෙනම් ආගන්තුකේ උපක්ඛලේශේ මේ උපක්ඛලේශ කියන්නේ උප කියන්නේ දෙවෙනි වූ. යමකට දෙවෙනිව පහළ වෙන්නා වූ සංඥාවට දෙවෙනිව පහළ වෙන්නා වූ රාග දේශ මොහයන්. අන්නේ උපක්ඛලේශයන්දී අපේ සිත කිලිට වෙනවා. කොහේ බැලුවොත්ද පේන්නේ? බාහිරේ බලන් ඉන්නකම් පේන්නේ නැහැ. බාහිරේ බලන් ඉන්නකොට බාහිර කෙනා පේන එකට කිව්වේ අපිට අන්ධ බහලේ කියන්නේ පේන කෙනාට ඇස් තියෙන කෙනාට තමයි අන්ධ බාල පෘථග්ජන කියලා බුදුන් වහන්සේ පෙන්නන්නේ. එතකොට තමාගේ හිත පෙනෙනේ මොහොතේ. හිත පෙනෙන ඥානයේ තියෙන ඇත්තන්ට කිව්වේ චක්කුම් උදපාදී චක්කුමා පුරුෂෝ කියන ගෞරවනීය පදේ. එතකොට ඔබට ඇස් දෙක පේනවා නම් ඔබට ඔබ ඇතුළ පේන්න ඕන, සිත පේන්න ඕන, සිත කිලිටි වෙනකොටම සිත පෙනෙන්න ඕන. පෙනෙනවද? තීරණය කරන්න දැන් කවුරුවත් හවට්ටලා වැඩක් නැහැ. වයසට යන්නේ තනියෙන්. ගෙදර අය වයසට ගියාම අනික් කෙනා වයසට ගියාම එයයි වයසට ගියා. එයයිගේ ප්‍රශ්නේ එයිට මගේ ප්‍රශ්න මට. හොඳටම වයසට යනවා. ඒක අපි ආසයිනේ නොමැරිම ඉන්න. එන්නේ කොහොම වයසට යන එක නෙවෙන්නේ එන්න වයසට යනවා. ගොඩාක් අපි පරමායුෂක් හිටියා කියන්නේ අවුරුදු 110ක් හිටියොත් බත්කුල මහරහතන් වහන්සේගේ 160ක් හිටියොත් ඇවිදින්න නෙවෙයි ඇදගෙන යන්න තියෙන්නේ කරත් එක දාලා. ඇවිදින්න බෑ. කීයෙන් කී දෙනාද බලන්න නිරෝගීව ඇවිදින්නේ. ඒත් හැම රැලි වැටලා ඒව ලැබෙනවනේ. කණ්ඩ බෑ. බලන් ඉන්න බෑ එක පැත්තක් ඇස්ලි දෙනවා. පෙනීම අඩු වෙලා යනවා 40 ඇඳිරියලු. ඇඳිරි 40ක් තියෙනවා. එච්චර දිනුනේ. එතනින් පටන් ගත්ත 40 ඇඳිරි ආ ඉවර වෙන්නේ නැහැ. දිගටම ඊට පස්සේ කණ්ණාඩි දෙකක්. ඇස් දෙක එල්ල ගන්නවා ඊළඟට දෙකක්. ඊළඟට දත් හැලෙන්න ගන්නවා. කපලා කන්න බෑ දෙයක්. හපලා කාපු ආස කරපු දේවල් දකින්නකොට ඇතුලෙන් ද්වේෂය එනවා. අනේ කන්න නැහැ නේ කියලා ආසාව මුල් කොට රාග දේශ එනවා. කන්න බෑ. ඉතින් ඔක තමයි වයසට ගියාම රඟේ. සීතල දේවල් කන්න බෑ. සෙම හැදිලා මැරෙන්න හදනවා. හුස්ම ගන්න බෑ හතිය. ඉන්න හේල රදිනවා. ඔන්න කන්න දේවල් පාලනය වෙන වයසට යනකොට. ඊළඟට හීතල පිටින් හමන්න බෑ. ඉන්න බෑ. හීතලට ලෙඩ වෙනවා. හතිය හැදෙනවා. ඔන්න වයසට ගියාම ලැබෙන පරමාවශ්‍යක ඉන්නකොට ලැබෙන ටික මේ ජීවිතය කියන්නේ දුක් මුල් කොට තිබෙන දෙයක්. එතකොට අපිට පුළුවන් ද එහෙනම් මේ දුක ඉපදුණු නිසා ලැබෙන්නේ. ඉපදීම තියෙනකන් ජරා ව්‍යාධි මරණ කියන්නේ ජරාවටපත් වීම, ලෙඩවීම, වයසට යෑම, මරණය තියෙනවා. මේ භවයේ මේ තල 31 ඉපදෙනකන්. එහෙනම් මේක ඉපදෙන්න හේතු ටිකක් තියෙනවා. හේතුව මොකද්ද? තණ්හාව. සමුදය කියන්නේ භවයේ උපදින්න හේතුව. මොකද්ද? යායන් තණ්හා මොනවද තණ්හා කරේ? අපි ඉතින් හිටියා මේ පිට ටික ඇතෑරියාම හරි කියලා. අපි ඔක්කොම ඇතෑරියා. තණ්හාව නැවැත්තුවා. ගෙදර දොරේ ඉඩම් ලියලා දුන්න ළමයින්ට අනිත් දේපලක් දීලා පැත්තකට වෙලා හිටියා. ඉඳන් හිතනවා මන් දුන්නා කියලා. දැන් මේ ඇතෑරලා භවයට එන්න කොතනින් හරි පොයින්ට් එකක් අල්ලගෙන මේ. බුදු රජාණන් වහන්සේ දේශනා කරන්නේ සිතනේ සුද්ධ කරන්න, සිතේනේ ඇලීම හටගෙන, සිතේ හටගන්න රූපෙටනේ ඇලෙන්නේ, සිතේ හටගන්න සංකල්පෙටනේ අපි ඇලෙන්නේ. ඒ තුලම පහළ වෙලා ඒක මේක මහ පුදුම සහගතයි කියන්නේ ඒ රූපේ මුල් කොටම රූපේ තුලම රූපේ නිසාම තණ්හාව පහළ වෙලා රූපෙටම ඇලෙනවා. කොච්චර ලැජ්ජද? රූප තණ්හා කියලානේ කියන්නේ මේ පුජ්‍යල තණ්හා නෙවෙයි කාම කියන්නේ පංචකාමයන්. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ මේ කාමයන්. ඒතර කාමයන් නිසාම කාමයන් මුල් කොටම තණ්හාව පහළ වෙනවා. කාම තණ්හා. එතකොට මේ තණ්හාව මම ඔබට හොඳට අවබෝධ වෙන්න ඕන කවදා හරි මේ තණ්හාව පහළ වෙන ධර්මතාව. මෙච්චර කල් නොදැක්ක එකට කිව්ව අවිද්‍යාව. තණ්හාව නිසා භවයට එනවා. එතකොට තණ්හාව නිසා පව් රැස් කරන්න වෙනවා. මට හිතුණා යා හතුරා. ඔන්න දැන් සංකල්පයක් පහළ වුණා. එයා හතුරා. පේන කෙනා හතුරා. දැන් හතුර කියන අරමුණට මම එකඟයි. මම දන්නේ නැහැ.
මට දැනගන්න විදියක් නැහැ. එයා හතුරු කියලා පේනවා නම් අන්න එකඟ බව තියෙනවා. පේන්නේ දිනව නෙවෙයි. අර එයා හතුරු කියලා හිතනවා කියන්නේ අන්න තණ්හාව තියෙනවා. ඒ රූපෙට තණ්හා කළා නිසා තමයි ආයතන පහළුනේ. ආයතනම් පටිලාභෝ. අයං උච්චති ජාති. ඔන්න දුක පහළ වෙන හැටි. ස්කන්ධානම් පාතු භාව ආයතනම් පටිලාභෝ. ස්කන්ධ ආයතන පහළ වුණා. දැන් මම අරය හතුරු කියලා හිතන් ඉන්න. දැන් පින්ද පවුද? මේ චෛතසික ධර්මයෝ මේ කෙලෙස් ධර්මයෝ අපිට පින්ද පවුද? පවු. අන්න සිතින් පවු කරනවා. ඇස යොදාගෙන පවත්වනවා. මෙහෙම හිතනකම් ඊළඟ අරමුණ එන්නේ නැති අයට කරන්න ඕන වැඩක්. නැති කරලා දාන්න ඕනද? නැසලා දාන්න ඕනද? ඊළඟට එන්නේ තෙයින් එකක්. මේක ඉවර වෙනවද? නේ ඉවර වෙන්නේ නැහැ කවදාවත්. එතකොට පවෙහි ඇලුණු ගමන් තව පවක් ඒකට පවත්තන්න නඩත්තු කරන්න එයම හෝ වෙනත් සංකල්පයක්. තව රූප වෙන කෙනෙක් සම්බන්ධ පවක් වෙන්න පුළුවන්. එයා සම්බන්ධ පවක් වෙන්න පුළුවන්. එයාට කරන දඬුවමක් වෙන්න පුළුවන්. තව වෙන කරපු පවක් ඔබට මතක් වෙන්න පුළුවන්. විවිධ ක්‍රියාකාරකම් මේ සිත තුළ ඇති වෙනවා. එතකොට ඔබට ඊළඟට එනවා වෙන ඔහුට ගහන්න හිතක් එනවා. ඔහුට බනින්න සිතක් එනවා. අර ඔහු හඳුරගත්තට පස්සේ අන්න දෙවෙනි එක කියන නූපන් අකුසල ඉපදුනා කියලා. නූපන් අකුසල උපදින්නේ කාටද? සම්මා දිට්ඨිය නැති කෙනාට. සම්මා දිට්ඨිය නැහැ කියන්නේ දුක හඳුරගත්තේ නැති කෙනාට. චතුරාර්ය සත්‍ය නොදන්න කෙනාට. මම ආපස්සට මේ කියන්නේ. චතුරාර්ය සත්‍ය නොදන්න කෙනා සම්මා දිට්ඨිය නැහැ. සම්මා දිට්ඨිය නැති කෙනාට පෙන්නේ අසවල හතුර කියලා. අසවල හතුර කියනකොට පෙන්නේ අසවලට කරන්න ඕන දේක් තව එකක් එනවා. ඒත් නූපන් අකුසල උපදින හැටි. එහෙනම් මේක නවත්තන්න මොකද කරන්නේ? චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්න ඕන. ඒ කියන්නේ දුක පිළිසිඳ දකින්න ඕනේ. මේවා භවයට උදව් වෙන ධර්ම කියලා ඒ වෙලෙම ඔප්පු වෙන්න ඕන ක්‍රියාත්මක වෙන්න පෙර. ඔප්පු වෙනකොටම ඔහුපත් වෙන සම්මා දිට්ඨියට. සම්මා දිට්ඨියටපත් වුණාම ඊළඟට සම්මා සමාධිය තියෙන්නේ. සම්මා වායාම තියෙන්නේ. එයාගේ හිත සමාධිගත සිතක්. සම්මා සමාධිය කියන්නේ සමාධිගත සිතක්. පාලනයෝ සිතක්. සුවපත් වෙමින් යන සිතක්. එතකොට ඔහුට අසවල හතුරු කියනකොට පේන්නේ මේ සිතුවිල්ලක් කියලා. මේක සංකල්පයක් කියලා. සංකල්පය නිසාම රාගය පහළ වුණා. ද්වේෂය පහළ වුණා කියලා. මේක මට අනර්ථයි, අසුබයි, අවඩක් කියලා ඔහු ඥාණයෙන් ගවේෂණය කරනවා, විග්‍රහ කරලා බලනවා. විග්‍රහ කරනකොට අර උපන් අකුසලේ පහ වෙනවා. ආයි අකුසලයක් එන්නේ නැහැ උහුට ගහන්න ඕන කියලා, බනින්න ඕන කියලා අකුසල සිත් එන්නේ නැහැ. ඒකයි නූපන් අකුසල් නූපදින්නේ. නූපන් අකුසල් නූපදින தත්ත්වෙ පෙන්වන්නේ සම්මාදිට්ඨිය නිසා. සම්මාදිට්ඨිය අපි ඉන්නවනම් අපිට තවත් ඔහු ගැන සිතුවිල්ලක් එන්න විදියක් නෑ. මාව අසහනයටපත් කරන, මා පවට නැඹුරු කරන, මට මාලාව මගේ කය සිතලාව පව් කරලා සංසාරයට පව් එකතු කරන ක්‍රියාවක් මා තුළ සිද්ධ වෙන්න විදියක් නෑ. මම සම්මාදිට්ඨිය ඉන්නවනම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරනවා. මේක සංස්කාර ධර්මයක් කියලා අවබෝධ කරගත්ත ගමන්ම මේක මනලව්ව මගේ සිතලව්ව කරන පාපයක් කිය මේක කරොත් මටමයි අයිති වෙන්නේ, විඳවන්න වෙන්නේ මටමයි කියලා විග්‍රහ වුණොත් දඬුවමක් ලෙස, ගඩයක් ලෙස, හුලක් ලෙස. හුලකින් අපි උල් පාරවල් කන්නේ නැද්ද? සමාජයෙන් ගුටි කන්නේ නැද්ද? අපිට උල් වලින් අනින්නේ නැද්ද සමාජي? ඉස්පිරිතාලේ ගියාම අනින්නේ නැද්ද? කපන්නේ නැද්ද උල් වලින්? නීත්‍යානුකූල කියන්නේ ඔබ කප්ප ගන්න නැද්ද? ඔබ මහන්නේ නැද්ද තියන් කටු වලින්? කටු වලින් අනින්නේ නැද්ද ඉන්ජෙක්ෂන් කියලා? ඉපදුණු නිසා මේවා දුක් නෙවිද? මේවා වේදනාවල් නෙවිද? කවුද කෑල්ලක් කපනකොට කැමති කයින්? කප්ප ගන්න වෙනවන ජීවත් වෙන්න ආස නිසා. ඒක නිසායි ගඩයක් හුලක් ලෙස, සැතක් ලෙස අහිනවා කියලා. සැත කියන්නේ අහිනවා. ඉපදුණු නිසා නේද මේ වගේ තුවාල හරියම හටගන්නේ? ගෙඩි ඇතුළෙත් පිටත්. මොලේ ගෙඩි, පිටේ ගෙඩි, බඩවැල් වල ගෙඩි, මොලේ කැන්සර්, බඩවැල් වල කැන්සර්, ඇඟේ හැමතැනම කැන්සර්. මොනවද නැත්තේ අපිට? ආදීනානුපස්සනාවේ නේද? ආදීනව සංඥාව ගිරිමානන් සූත්‍රයේ චක්කු රෝගෝ, සෝත රෝගෝ, ගාන රෝගෝ, ජීව රෝගෝ, කාය රෝගෝ, මුඛ රෝගෝ, දන්තෝ සාසෝ කාසෝ මොනතරම් කියනවද? රෝග කියනවද? ඉතින් මේ ඉපදුණු නිසා ලැබෙන්නේ. ඕන ඉපදුණොත් ලැබෙන ටික. එහෙනම් මම මෙයා හතුර කියලා හිතන් හිටියොත්, මං එහෙම බලන් හිටියොත්, මං කවදා හරි මරණ වෙලාවේ මේක මතක් වුණොත්, මං අකුසල් සිතින් මං මරණ වෙලාවේ මට පහළුනේ අකුසල් සිතක් නිසා මම හොඳ තැනක නූපදින බව මතක තබා ගන්න. කෝසල මල්ලිකාවට අකුසල් සිතක් බල්ලොන්ගේ ප්‍රශ්නයක් ආපු නිසා හොඳ තැනක නොගිය බව මතක තියාගන්න. බිම්බිසාර රජුරන්ටත් අවසානයේ පොඩි දේශය සම්පූර්ණ පාලනය කරන්න බැරි වුණ නිසා ජනවසබ නම් යක්ෂයෙක් වූ බව මතක තබා ගත යුතුයි. සෝහන් වෙලා. පොසෝවන්නේ කියක්කු ඉන්නව, කරලෝමලා, බරලෝමලා, සුචිලෝමලා ඉන්නවා. ආලවකලා ඉන්නවා. ඒක ප්‍රශ්නයක් නෑ මාර්ග ඥාන ලබාගත්ත අය. ඉතින් සසරේ කොහේ හරි ගිහිල්ලා වැටෙනවා නම් වැටෙන විදියට නම් අපේ හිත තියෙන්නේ. අපි කොහෙද දියුණු? මොනවද දියුණු? අපි වල කොන්ක්‍රීට් වනාන්තරයක් හදලා ඇති දියුණුව කියලා. ඒ මිනිස්සු ඒකින කරන්නේ පවුනා. මේ කොන්ක්‍රීට් ගොඩනැගිල්ලේ මේ මහා කාපට් ගහව පාරක යන්නේ පහු කරන අය නම් මේ ලෝකෙ මොකද්ද දියුණුව? බුදුන් වහන්සේ දියුණුව කියලා කියන්නේ සචිත්ත පරියෝධපන, සිත පිරිසිදුන. අන්න මේ දහම දන්න කෙනාට හිතෙනවා අසවලා හතුර කියන්නේ මට
එරෙහිව මගේ සිත තුළ පැන නගිනු සංකල්පයක්. මට අවඩ පිණිස, මට අසුබය පිණිස, මට විපතක් පිණිස පහළ වූ සංකල්පයක් කියලා ඔහුට ඥානයක් පහළ වෙනවා. ඒ ඥාණයෙන් ඔහුට ඔහුගේ හිත සම්මර්ෂණය වෙනවා, ගැළපිලා පේනවා, විග්‍රහ වෙලා පේනවා. මේක මට ආපු විපාකයක් කියලා පේනවා. පේනකොට දැන් එළිය කෙනා හතුරු කියලා පේන දේ බලන්න භාවිතා කරලා නවතින හැටි, අඩු වෙවි යන හැටි, ක්‍රමයෙන් ඒ දර්ශනය අඩු වෙවි ගිහිල්ලා දිත්තේ මත්තම් මේ දේ පේනෝ විතරයි කියන தත්ත්වයට මාර්ගඵලලාභීකුගේ தත්ත්වයට ඔබේ හිත ඒ මොහොතේ ඒ ෂණය තුලපත් වෙනවා. ඊළඟ එකෙන් බැරිනොත් ආයිතින් වැටෙනවා සසර. මේක ස්ථිර වෙනකන් එහෙමනේ නේ. පළවෙනි වංගුව ගත්තම ඔය එක්සැමිනර් හිතන් ඉන්න ඔයාට පුළුවන් දෙවෙනි එක බැරි වුණොත් ආයි ට්‍රයල් කරන්න එපා පුළුවන් වෙනකන්. ඒ වගේ තමයි මේක. අපිට ඔක්කොම සබ්බ කිව්වම සබ්බ කාය පටිසංවේදී අස සිස්සාමීති සික්කති. මේව සික්කණය කරන තුරු සියල්ල පුළුවන් වෙන තුරු අපි අසුද්ධ සිතින් කරන සියල්ල පවමයි. අසුද්ධ සිතින් එකතු කරන සියල්ලෝම සසර බැමිමයි. එතකොට අපි පින් කරලා මනුසාත්මයා මහා පිනක් මුල් වෙන්නේ නැති මනුසාත්මට එන්නේ. ඒ පිනටත් වඩා බලයක් එන්නට ඇති. ඒකයි ධර්ම ශ්‍රවණය කරන ඥානයක් මේ ආවේ. මේ දහම අහන්නේ පිනින් බෑ. එහෙනම් පින්වන්ත මේ අපිට වඩා පින් කරපු අය බටහිර රටවල ඉන්නේ. පිනෙන් උපරිමේ ඉන්න අය තමයි ඉන්නේ. පින විතරයි කරලා තියෙන්නේ. දහම අහන්න ඕන කොටස් කරලා නැති නිසා දුර ඉපදුනා පින් කරලා. අපිට දෙකම සමම තියෙනවා. එම නිසා අපි ධර්මදීපයක 5000ක ආයු තියෙන රටක අපි උපන්නා. අපි දැන් ධර්ම ශ්‍රවණය කරනවා. මේ රටේ ඉන්න යක්ෂයෝ පවා මාර්ගඵලවල හින්න අය, මාර්ග ඥාන තියෙන අය, ශාසනයට සේවය කරපු අය, ශාසනය හොබවන අය. අපි ඔය හිතන් ඉන්න සියලු යක්ෂයෝ මේකයි බුද්ධ වචන ඉස්සරහා කීකරු. හැම කොඩි විනේම කපන් ගිහිල්ලා බැරි වුණාම බුදුගුණ වලින් කපන්නේ ඒකයි. බුදුගුණ අහනව කවුරුත්. බුදුගුණ වලින් තමයි කියන දේ අහන කෙනෙක් බවට පත් වෙන්නේ. ඒ කපන ඇත්තෝ දන්නවා බුදුගුණ වලින් ජලනන්දන කියන්නේ බුදුගුණනේ, වෙන නන්දනයක් නැහැනේ. ඒක අහනකොට හැම කෙනෙක්ම කීකරු වෙනවා. එහෙනම් ඔබ දැන් දහම අහන්න පෙරපින් තියෙන ඇත්තෝ මේ දහම අහනවනම් පෙරපින් නිර්මාණය කරගන්න මේ සුළු පිනකින් මේ දහම අහනවනම් පින බලවත් වෙනකන් මාර්ග ඥානය ස්ථිර වෙන එක නෑ. හැබැයි ඔහු දහමෙහි ශ්‍රද්ධාව පහළ වෙන, රුචිකත්වය පහළ වෙන, කැමැත්ත පහළ වෙන කෙනෙක්. බලය පහළ පින්වත් අයට හැම ක්ෂණයක්ම සංස්කාර ධර්මයක්මයි කියලා, සිතුවිල්ලක්මයි කියලා පේනවා. මේ හැම සිතුවිල්ලක්ම ඇති වෙලා පැවතිලා ඔබලව්ව ක්‍රියාවක් කරලා හිතෙන් හරි ක්‍රියා, හිතෙන් හිතන එක, හිතෙන් හිතන ක්‍රියාව. කයින් ක්‍රියාවක් කරොත් කයිනුත් කරා, හිතෙනොත් හිතනවා, කයිනුත් කරනවා. වචනෙනුත් බැන්නොත් වචනෙනුත් කරලා තුන් දොරෙන්ම මහා පව් කඳක් එකතු කරවලා සිතුවිල්ල නිරුද්ධියට යන ඕනම සිතුවිල්ලක් ඇති වෙනොත් නැති වෙනවා. හැබැයි ඔබ නටවල ඇරලා යන්නේ. ඔබ පව්කාරයෙක් බවට පත් කරලා යන්නේ. දැන් අපි පොඩ්ඩක් හිතලා බලමු මේ බුදුහාමුදුරුවෝ වචනේ මේක කොච්චර ඇත්තට දවස් ගණන් කතා කරන්න ඕන දේවල් මේ පැයකට දෙකකට සීමා කරලා කරන එක අපරාධේ. තේරෙනකම් මගපල ලබනකම්ම කතා කරන්න ඕන හරිනම් මේ. ඔබ හිතලා බලන්න සොරෙය්‍ය සිටුවරයා නාන්න යනකොට හිටියේ කච්චායන මහරහතන් වහන්සේ. රාගසිතක් ආවේ පිට දැක්කම. අන්න රාගසිතෙන් ලැබුණ කාන්තාත්මෙම. එතකොට හිතන්න අපේ හිටියනේ නරක නොසරුප් වචනෙන් ඒ පැත්තේ භාෂාව. අපේ රටේ ඒ බුදු පියාණන් වහන්සේගේ කාලේ හිටියා රහතන් වහන්සේ කෙනෙක්. උන්වහන්සේගේ භාෂාව සැරයි. ඒ පැත්තේ භාෂාව. සමහර දැන් කොළඹ භාෂාව උතුරු ඒ කියන රට මැද භාෂාව වෙනයි, කොළඹ වෙනයි, මාතර වෙනයි, දකුණ වෙනයි. එක එක හැඩයි. භාෂාවෙන් රම්බලංගුට තා හැඩයකට කතා කරන්නේ. ඒ භාෂාවල තියෙන සමහර වචන අපිට ඇහුවාම මේ බැන්න වගේ හිතෙනවා. අපි මුලදීම කොළඹ ගියාම අපිට බැන්නා වගේ දැනෙනවා. කොළඹ අයට අපි බනිනවා. කොළඹ අයට හිතෙනවා අපි බනිනවා කියලා. භාෂාවේ ස්වභාවය. පිළිවන්දිච්ච මහරහතන් වහන්සේත් එහෙමයි. පිළින්දිවච්ච මහරහතන් වහන්සේගේ භාෂාවත් එහෙමයි. අනිත් අයට හිතෙන්නේ වසලයෝ තෝ එහෙම කතා කරා කියලා. නෑ පෙර සංසාර හුරුවට පෙර ආත්මික දිගටම උසස් කුලවල ඉපදුණු නිසා ඒ සසර හුරුව. සසර හුරුව ඉතුරු වෙනවා. හැබැයි කෙලෙස් නැති උනේ. තිප්පිලි විකුණන වෙලෙන්දෙක්. තිප්පිලි අරන් කඩේට පාර පන්නා. මෙහා ගොනේ කරත්තේ නවත්තලා ඒ සේල්ස් රෙප් කෙනෙක් එදා කරත්තෙන් සේල්ස් ගියේ වෙළඳාමි ගියේ මේ කොනේ කරත්තේ නවත්තලා ඒ කරත්තේ තිබුණු තිප්පිලි ටිකක් අරගෙන ඒ වෙළඳ මුදලාලිට පෙන්වන්න එහා පැත්තට යනකොට පිළින්දිවච්ච මහරහතන් වහන්සේ එතෙන්ට වැඩියා. එතනින් යනවා පාරේ. යන ගමන් අහුවා උන්වහන්සේට පේන්නේ නැතිනේ මේ කෙනා මගපල ලබන්න ශක්තිය තියෙනවා කියලා. ඒකනේ පටලවා ගන්න. නැත්නම් රහතන් වහන්සේලා කියව යන්නේ නැහැ. නැත්නම් මේකේ වැරදි අර්ථයක් එනවා. උන්වහන්සේ අහුවා වසලයෝ තෝ කොහෙද බොල යන්නේ කියලා. එතකොට මාරයා
අරයට හිතුනේ බෑන්න කියලානේ. දැන් මේ භාෂාව ගැන තේරුම් ගන්න මේ භාෂාව ගැන දන්නේ නැති කෙනෙකුට බෑ. දැන් අපි කොළඹ ගියාලුත් කොළඹ අය කියන එකෙන් අපි හිතුවේ මේ මට බනිනවා කියලා. ටික දවසක් ගියාම තමයි ඒ කට්ටියම කිව්වේ ඕගොල්ලන් අපිට බයිනවා. ඔහේ කිව්වම අපි බහිනවලු දකුණු ඇයලු. එහෙමයි කියන්නේ. හැබැයි එහෙ අය ඔයා කියන ඔයා අපිට ඔයාලා පුරුදු නෑ. දැන් අපි මේක පුරුදු වෙන්න කාලයක් ගියා. අන්න පිළින්දිවච්ච මහරහතන් වහන්සේත් වසලෙව කිව්වම අරයා වසලේ තෝ කොහෙද යන්නේ? සංඝරත්නය නිසා නොකිය බෑ මේ කිව්වා මී බෙටි විකුණන්න යනවා කියලා. ඉතින් ගිහිල්ලා බැලුවා මුදලාලිට පෙන්න තිබුණා තිබ්බේ. ඒ කිව් දෙයම තියෙනවා. දැන් ආපස්සට දුවලා කරත්ත බැලුවා. කරත්ත තියෙන්නේ මොනවද? මී බෙටි තමයි. එතකොට මේ ප්‍රශ්නේ කිව්වහම කිව්වා මේ මහා බලගතු රහතන් වහන්සේ කෙනෙක්. එතකොට බලගතු කෙනෙකුට විරුද්ධව කතා කරොත් දඬුවම. මේ හැම එකක්ම ධර්මානුධර්ම දරෙක් වෙන්නේ. දහමෙන් ආදර්ශ ගන්න ජීවිතේට අපි ඉන්න ඕන කොහොමද? ඒ වසලවාදයෙන් කතා කරේ වසලවාදයක් නෙවෙයි. එතන තියෙන්නේ උන්වහන්සේලාගේ පෙර සසර හුරුවත් එක්ක ආපු භාෂාමය ශෛලිය. එතකොට දැන් ඔබ බලාගෙන ඉන්නෝ අපි ඉතින් කරන්නේ ඇස් දෙකෙන් බලන් ඉන්න එකනේ. අපි මේ බලන්නේ යන්නේ සත්තුවත්ත බලන්න ගියා සත්තු කූඩු වෙලා ඉන්න හැටි හිර කරලා සතා හිර කරලා කූඩු කරලා ගාල් කරලා ඉන්න හැටි අපි හරි හැඩට බැලුවා. අපි ගිහිල්ලා බැලුවා වනෝද්‍යාන කියලා ඒවත් බැලුවා අපි. සතා දිහා බලාගෙන හිටියා. දැන් ඔන්න අපිට දැන් සතයි හඬත් මතකයි සතත් මතකයි. ගෙදර ඉන්නකොට ටකරන් දොරක් ඇතිල්ලෙනවා උලඟට. මම මේ සත්තු ගැන උපමාව ගන්න මේක තේරුම් ගන්න. රෑ නිදා ගන්න යනකොට අර කිරිස් ගාන සද්දයක් ඇහෙනවා. එතකොට හැන්නේ කොටියෙක් කෑ ගැහුවා. අන්න කොටියෙක් කියන් පැනලා දුවනවා බලන්න. කොටිය කොහෙද හිටියේ? එයා දුවල ගිහිල්ලා බැලුවා එහෙම මොකුත් දැනගන්න බෑ. මොයා කරන්නේ වෙනතට වැඩි දොර වහලා හේතුත් කරලා තමයි නිදාගන්නේ කොටිය පණී කියලා කිව්ට. ඔබ දන්නවා කනට ඇහුනේ ශබ්දේ. කන ගැටුනේ ශබ්ද එක්ක. හිත තුලයි මේ සංඥාව පහළ වුණේ. එයාගේ හිත කෙලෙසෙන්නේ නැති විදිහට මේක දැකලා ඔන්න කොටිය හොයන්න පුළුවන්. කොටියක් ඉන්නද කියලා හොයන්න පුළුවන්. කෙලෙසෙන්නේ පව් කරන්නේ නැතුව. මම කියන උපමා වලින් ධර්ම කරුණු දහමට ගලපන්න නිකන් උපමා කියලා මේ කතාන්දර මාලාවක් කියන්න මම සූදානම් නැහැ. නමුත් නොකියත් බෑ. රාත්‍රී නිදා ගන්න. අපි නිදා ගන්නකොට පැදුරේ තියෙන උල් අග තියෙනනේ නණ්ඩු මේකක් ඇනෙනවා. එහෙම නැත්නම් ඇඳේ තියෙන මුල්ලක උලක් අතේ ගෑවෙනවා. ගෑවෙනකොටම ඕන ස්පර්ශයකට හිතට එන රූපේ වෙනස් නේ. දැන් ඔබ දන්නවා නිකන් සාමාන්‍යයෙන් බලන් ඉන්නකොට හිතට මොනව හිතෙනවද? පේන රූපේ වෙනයි හිතමවන රූපේ වෙනයි දෙකක්. නේ? ඔබ සමහරට මහා සැලසුම් ඇති පේන රූප සම්බන්ධ සමහරට ගෙවලුත් හදලා පදිංචිත් වෙලා. මිනිත්තු ගානයි ගියේ. ඒ වගේ දැන් මේ අතේ මේ කෝට්ට ගෑවෙනකොට අර ඇඳේ කෙලවර ගෑවෙනකොට පැදුරේ තියෙන අග්ගිස්ස ගෑවෙනකොට හිතේ එකපාරට පැත්තෑයෙක් මතු වුණා. කලබලෙන් නැගිට්ටම හීරුණා. දැන් ඔබ හොයන්නේ මොකද්ද? පත්තායෙක් හොයනවා. හොයලා ගසලා පැදුරු ගසලා යුද්ධයක් කාමරේ. ආල්මාරිය උස්සලා දැන් පැත්තෑයෙක් හොයනවා. එතකොට ඔබ අවසානයේ තීරණය කරනවා පැත්තෑයට අපි කතා කරන්න හොඳ නැතිලු සද්ද නැතිලු හොයන්න ඕන. පැත්තෑයට සිංහල පුළුවන්ලු නම කිව්වම දුවනවලු. බුදුමාහාර විදියට අපි මේ මනසේ විකෘතියෙන් අසරණයි. අපි අනාතයි. මම මේ උපමා ටිකෙන් කියන්නේ හිත මවන්න එකක්. හිත මවන එක විඥානයේ මායාවක්. ඒකනේ නැත්තේ. එළියේ තියෙනවද හතුරෙක්? එළියේ තියෙන එක ගැටෙන රූපයක්. අපි හතුර කියලා හිත මවන එකේ දිගේ ගියොත් මයූපමංච විඥාන. මේ විඥාන මායාව දිගේ ගියොත් මේ සංසාර ගමන ඉවර වෙන්නේ නැහැ. ඒක කියන්නයි මේ සූදානම් වෙන්නේ. මේ අද වටිනම චුට්ට මේක. එතකොට ඔබ එළියේ ඉන්න කෙනා හතුරු කියලා හිතුවොත් මේ මෙසේ සිතෙන එක කවදාවත් ඉවර වෙන්නේ නැහැ. හැමදාම හිතෙනවා. නිකන් ඉන්නකොට බාහිරයේ උදව් නැතුව මනෝවිඤ්ඤාණය තනිකර පහළ වෙන්න පුළුවන්. මේව නිදා ගන්න ගමන් එකපාරටම අරයා මතක් වෙනවා. එයා මතක් වෙනකොට මනසින්ම තව රූපයක් උපදවනවා. අරයා මතක් වෙනකොට පොල්ලකින් ගහනවා වගේ. දැන් අපිට හිතට රූපයක් ආවම අපිට කරන්න ඕන දේවල් එනෝනේ. එක්ක එයා මට ගහයි කියලා හිතෙන්න පුළුවන්, මට හිතෙන්න පුළුවන් එයාට ගහන්න. සාමාන්‍ය හැට කෙනෙක් පේනකොට තරහකාරයෙක් වගේ පේනුනොත් එක්ක එයා මට ගහයි කියලා හිතෙන්න පුළුවන්, එයා දරුණුනා. එයා දුබල නම් මන් දරුණුනා, මට පුළුවන් ඉතින් එයාට පොල්ලකින් ගහන්න හිතෙන්න පුළුවන්. ඒ වගේ හිතෙන් පෙනුනා කෙනෙක් ඔබේ තරහකාරී. එකපාරට ඔහු පොල්ලකින් ගහනවා දැකලා ඔබ බුදු අම්මෝ ගාගෙන නැගිට්ටා. නැගිට්ටම අල්ලපු තැන නිදාගත්ත තමන්ගේ අම්මා හෝ තාත්තා හෝ කවුරු හෝ නැගිටලා මොකද කෑ ගහන්නේ? මට ගැහුවනේ. ඒ කට්ටිය බලනවා මට මෙයාට පිස්සු කියලා. නෑ මෙයාට පිස්සු නෙවෙයි. එයාටත් පිස්සු. එයාටත් මේ දේ වෙනවා. එයාට වෙන දේ කෑ ගහලා කියුනේ නෑ. මොකද රූපේ වේගය අඩු නිසා වචන පිටට ගලාගෙන ගියේ නෑ. නමුත් තනියෙන් වෙන්නේ නැද්ද? ඔබ තනියෙන් කතා කරන්නේ නැද්ද? ඔබට දැන් අහස පේනවා වලාකුළු පිරලා වහි. තනියෙන් කියවන්නේ නැද්ද? ඉතින් ඕක හයියෙන් කියවනොත් වහි කියලා කියවනෝනේ පිටට ඇහුනෝනේ පිට කෙනා හිතන්නේ මෙයාට පිස්සු කියලා. දැන් ඔබ තනියෙන් පිස්සුව නටනවා.
මම කියනවා ඉතින් සමහරට හිත දෙන්නත් පුළුවන්. හිත සතුටු වෙන්න පුළුවන් දහම අහන කෙනෙකුට හරි සතුටක් එයි. දැන් ඔබ අහස දිහා බලන් හිතනවා වහි නෑ පායයි. දැන් ඔබ ඕක හයියෙන් කියනවා. මේ රූප වේගය වැඩි වෙලා ඔබට ඒ කියන්නේ රූප වේගය වැඩිලා කියන්නේ ඔබට මෙහෙම දෙයක් ඌමනාවක් තියෙන නිසා වේගය වැඩි වෙනවා. චේතනාව තියෙනවා නම් ඌමනාව චේතනාව ප්‍රබල නම් රූප වේගය වැඩි, රූපාරම්මණයේ වේගය වැඩි නම් වචන එළියට යනවා. වහින්න පුළුවන්. පායන්නත් පුළුවන්. ළඟ ඉන්න කෙනෙකුට වුණා හිතන්නේ මේ මිනිහා පිස්සෙක් කියලා නේද? තනියෙන් කියද්දි හිතුණා පිස්සෙක් කියලා. ඒකයි අපිට සබ්බේ ප්‍රත්‍යඥ උන්මත්තකා කිව්වේ. මතක තියාගන්න. මේ ඔක්කොම පෙනෙන දවසට ඔබට පෙනේ ඇත්තටම මේ පිස්සුව හොඳ කරන්න ලෝකෙ කාටවත් බැරි වුණා. තිලෝකරු බුදු පියාණන් වහන්සේගේ එක බණපදෙන්, එක ධර්ම කරුණෙන් මගේ පිස්සුව මම දැක්කා. මම දැන් පිස්සුවෙන් මිදෙමින් යන්නේ කියලා ඔබට ඔබේ හිත පෙනෙයි. ඔබේ හිත මෙල්ල කරගන්න පුළුවන්. වෙනද මට මගේ හිත මෙල්ල කරන්න බෑ. දැන් අමාරුවෙන් හිත මෙල්ල කරනවා. සමහර ඒවා මහා දහමක් අහන ඔබ මන් දන්නවා මේ අහලා සාදු කියලා ඉඳලා පටන් ගන්නව ධර්ම දේශනාව ඉවරුනාම අර අපරණ චාරිත්‍ර ටික. බණින කෙනාට බණිනවා. ගහන ඕන කෙනාට ගහනවා. හැබැයි ගෙදරට ඉන්නේ එහෙනම් සිල් අරන් මේ රහත් වෙච්ච කෙනෙක් විදියට ඉන්නේ බෝ පැල හිටවගෙන වටේට මේ බෝ කොටු හදාගෙන දේව රූප හදාගෙන දේව කුටි හදාගෙන බුදු කුටි හදාගෙන එන්න සිල්වත් ඉන්නේ. ගෙදර කෙනාට කඩම් පයින්නවා. වරදක් හදන්න නේ තමන්ගේ වරද රැක ගන්න. වරදක් හදන්න කරන එකයි වරදක් රැක ගන්න කඩම් පයින් එකයි දෙකක්. ඒත් ඉතින් සංවරව හදන්න පුළුවන්. අන්නේ ගානට අපි ගිහිල්ලා. එහෙම නැත්නම් අඩු ගානේ හිතෙන් මේ ටික කරනවා. අනිත් කෙනාට නෙපෙනෙන්න හිතෙන් හරි හරි. මෙහෙමයි. දැන් තේරෙනවා ඇති අපි ඇත්තටම බෞද්ධ වෙන්න මේ පටන් ගන්නවා වෙන්නේ නැති. අපි රහතන් වහන්සේ කෙනෙක් ගැන කොහොමද හිතන්නේ? මේ අපේ වරද මෙච්චර පේනවා නම් එහෙනම් අපි අපේ හිතේ ඉන්න රහතන් වහන්සේ කියන්නේ සියල්ලකින් මිදුණු. සියලු කෙලෙසුන්ගෙන් මිදුණා නම් කෙලෙසෙන්නේ නැහනේ. මේ ලෝක දේවල් අල්ලන්නේ නැහනේ. මේ ලෝක දේවල් වැඩක් වෙන දුන්නාන්සට කුසගින්නට ආහාර ලැබුණොත් නේ. නෙලබුණා කියලා ස්ට්‍රයික් කරන්න පිකටින් කරන්න යන්නේ නැහැ. හිටවගෙන කන්නේ නැහැ. ලැබුණ නැත්නම් නිකයි. තියෙන්නේ Taman ළඟට වැටුණු අනුභව නොකර රහතන් වහන්සේ කලන්ත හැදිලා වැටුණු කතා. ඉතින් මම හිතන්නේ බුදුදහම දන්නව කතා කියන්න ගිහිල්ලා මේ වෙලාව මරන්න ඕනේ නැහැ. ඔහු බොහොම සාන්තයි. ඔහුට කන්න ලැබුණොත් පින්ඩ පාතේ වැඩි ලැබුණොත් කයි. සුදුසු දේ පමණක්. දෙන හැම දෙයක්ම කන්නේ නෑ. දැනුම් කන්නේ නැතිකොට රහත් වෙලා කනවා දෙන ඕන දෙයක්. මේ මගපල ලබන්න ඉස්සෙල්ලත් අපි සැක දෙය කන්නේ නෑ. නේ? විමසලා දැනගන්න බැරි නම් දැනුම් කන්නේ නෑ අපි. කවුද දුන්නේ? දුන්නු කෙනා සැක නම් කන්නේ නෑ. එහෙම ගති තියෙනවනේ රටේම. මම රටේම තියෙන එක නැතු නැත කියලා එක්කෙනෙක් ගැන නෙවි. මුළු රටම ගැන කියන්නේ. ඒතකොට රහත් වුණාම ඒක නවත්තනවා. අදික්ටං අසුතං අපරිසංකිතං. දැකලා නැත්නම් අහලා දැනගන්න බැර නම් සැක නැතිනම් ඉතින් අපි එහෙම දේවල් හැර දේවල් ගන්නවා. බඩගින්නට කයි. බඩගින්න නිසා කයි. තිබහ නිසා බොයි. සරලයි ජීවිතේ. ලැබුණොත් නොලැබුණොත් නිරාහාර වෙලා හිටියි. ධනි මං කරපු පාවපල දෙන වෙලාව කියලා. උන්වහන්සේ කර්මෙන් එහාට යන්නේ නැහැ. හේතුඵලෙන් එහාට යන්නේ නැහැ. උන්වහන්සේ දන්නෝනේ මම මේ දීපුවා ලැබෙන්නේ. මං නොදීපුවා මට නොලැබෙන්නේ. නොදීපු නිසා ඉන්නේ ලැබෙන්නේ. උතුමන් නෙලීද්දි මං හැංගිලා කන්නේ නැති. ඒක නිසා මට අද බඩගින්න ඉන්නවා. උන්වහන්සේට මේ බුද්ධ වචනේම විග්‍රහයට එනවා හැර වෙන Tamanට හිතෙන එක කියලා බුදුහාමුදුරෝ දේශනා කරයි කියන්නේ නැහැ. උන්වහන්සේ මේ හේතුඵල දහමෙන් එහාට යන්නේ නැහැ රහතන් වහන්සේ. යන්න දෙයක් නැහැ. එච්චරනේ ඉතින් බුද්ධ වචනේ ඉන් එහාට යන්නේ නැහනේ. සංස්කාරයක් මට මේ විපාකයක්. මිලක්කතිස්ස රැස්නේ පෙනුණා වගේ. වතුරනේ පෙනුණා වගේ. මට කන්න නැතිනම් ලෝසරට කන්න ලැබීම මේ කර පවට වෙන දෙයක් කියලා දන්නවා. එතකොට අර උල තිව්ව අම්බසක්කර රජුරෝ මේ සංඝරත්නයේ සාරිපුත්ත මහරහතන් වහන්සේට පැන් එකක් ගේන්න ගියපු ආමුදුරු ස්වාමින් වහන්සේ හොර මුලක් එතනින් දිව්වා. හොරුන්ගේ පස්සේ එලෙව්වා රජ ඇමතිවරු. හොරු ටික වෙන පැත්තකට දිව්වා. ආමුදුරුන්ගේ පාත්‍රයේ තියලා දුන්න පැන් එක අරන් උඩින් ඒ පාත්‍රයට ගෙනියන හොර බඩු වලින් ටිකක් දාලා දිව්වා. ඒ හේවා වෙනකොට දැක්කා පල්ලෙහා දිය ඇලේ මූණ හොද ඉන්නවා ආමුදුරු. දිය අරගෙන එත පාත්‍රයට බිල බැලුවම අර නැති වෙච්ච බඩු වලින් ටිකක් මේකේ තියෙනවා. හිතුවා මේ හොරෙක් උපායක් මවනවා කියලා. ගිහිල්ලා රජුරෝ දඬුවමක් දුන්නා. මොකක්ද යාට? උල තියන්න ගම මැද. මේ උල තියෙන කතාව සරියුත් හාමුදුරන්ට දැනගන්න ලැබුණම සරියුත් හාමුදුරු බුදුරජාණන් වහන්සේට දාන්න එතෙන්ට වඩිනවා. එතෙන්ට වැඩියම කියනවා මේ වෙන පොඩි කාලේ මීට බොහෝ කල්පාන්තර ගානකට එහා සතෙක් උලක තියුවා තමන්. උලම් තියපු එකක් බලන් එද්දි තමන් උලක් උල් කරලා සතෙක් උලක ගැහුවා. පොඩි සතෙක් උලක ගැහුවා. ඒකේ දඬුවම මේ මහ විශාල කාලයක් මේ විදියටම දඬුවම් ලබලා මේ ආත්මෙත් එහෙමයි කිව්වා. ඉන්නකම් භවයේ මේක ඉවරයක් නෑ. එන 500 වරක් පළ දුන්නා නම් යමක් ඒ කියන්නේ ඉවරයක් වෙලා නෑ. නේද?
ඒක තේරුම ඔබ කොයිතරම් බරපතලව හිතන්න ඕනද මේ ධර්මය දන්න අය මොනතරම් බය වී යුතුද මේකට? අන්න එතෙන්දි මේ දහම අහුවෙන්න මේ පිටිපස්සෙන් උල හිල් වෙවි එනකොට සංසාරේ වේදනාව දැක්කා. සසර කියන්නේ මේ දුක කියලා දැක්කා. පව් පින් ඵල දෙමින් යන ගමනක් කියලා දැක්කා. පින් ඵල දුන්නත් පින අස්සේ මොනතරම් පව් කරන්නට වෙනවද? පිනට ලැබුණු දේපල රැකගන්න ගිහිල්ලා මොනතරම් අපිට පව් කරන්නට වෙනවද? එනිසා මේ එකයි බුදුන් වහන්සේ සියලු සංස්කාර දුකයි කියන්නේ. මේ සසර ගමනම දුකක් කියලා කියන්නේ ඒකයි. ඒ බුද්ධ ඥාණයෙන් දැකලා මම මුල ඉඳලා කතා කරේ ටික බුදුන් වහන්සේ මහා කල්ප ගණන් පෙරම් පුරලා අවබෝධ කරගත්ත දැකපු තමන්ගේ ජීවිතෙන්ද බුද්ධ ඥාණය ලැබලා ලෝක දෙස බලද්දී දැකපු මහා ඥාන වලින් දැකපු ශක්තියෙන්ද උන්වහන්සේ දේශනා කරන්නේ සියලු සංස්කාර දුකමයි. මේ දුකට උදව් වෙන ධර්මමයි. තණ්හාය ජායති සෝකෝ තණ්හාය ජායති බයං තණ්හාය විපමුත්තස නත්ති සෝකෝ පුතෝ බයං. තණ්හාව තියෙනකම් ශෝකය මේව නැති වෙන්නේ නැහැ දිගටම තියෙනවා. රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටප්ප තණ්හා, ධම්ම තණ්හා මේ සියලු ආධ්‍යාත්මය තුල හටගන්නා වූ සංස්කාරයන් කෙරෙහි ඇතිවෙනා වූ බැඳීම් අයින් කරගත්ත දවසක කරලා බලන්න. බාහිරේ ක්‍රියාව ඉබේම නවතිනවා. හිතෙන් කියන්නේ නැති එකක් අපිට කරන්න බෑනේ. මේ කය ක්‍රියාත්මක වෙන්නේ හිත කියන විදියටනේ. අපිට පෙනෙන්න ප්‍රකට හෝ අප්‍රකට හිත ක්‍රියාත්මක වෙනවා. අපි මේ හිත ක්‍රියාත්මක වෙන විදියට තමයි ජීවිතේ පවතින්නේ. එතකොට මේ සංස්කාර ධර්මයන් අපිට පව් කරන්න පොළඹවනවා. රාගය උපදවල දෙනවා. ද්වේෂය උපදවල දෙනවා. මෝහය උපදවල දෙනවා. මේ දහම අහලා දහම අහුවත් අහපු දේ ජීවිතෙන් ගලපන්න පෙරපින ඵල නොදෙන. ඒ ඵල දීම උතුම් කොට නොලැබුණ. ඒත් ප්‍රත්‍යක්ෂ. කෙනා අර විදියටම පව් කරනවා. දහම ඇහුවා. දහම කටපාඩම් වුණත් පව් කරනවා. ඔව් සසර බය ආවට පස්සේ තමන් තුලින් මෙය ගැළපී පේන්න ගත්තට පස්සේ දහම ස්වාක්ඛාත වෙනකොට තමන්ට තමන්ගෙන් පේනකොට පුදුම බයක් පුදුමාකාර සසර බයක් එනවා. මේ මට පළ දෙනව නේද? අර මැස්සෙක් කිරි එක ළඟින් යනකොට මැස්ස එලවන්න අතින් ගහද්දී මැස්සයි අත වැදිලා වැටුනේ කිරි එකට. එතකොට ඔබ දන්නවා කැලණිතිස්ස රජුගේ ප්‍රශ්න දී උතුම් සංඝරත්නය. ඒ මහා හැලියක දාලා උණු කරන්න හේතුනේ ඒක නම. මේ ගමන ඉවර වෙන්නේ නැහැ නේද? සංසාර ගමන කොතකින්වත් ඉවර වෙන්නේ නැහැ නේද? එදා බිම්බිසාර මහ රජුරු පෙර භවයේ කන්‍ය පූජනීය ස්ථානයක් අසලින් සෙරෙප්පු දාන් ගිහිල්ලා කකුල් දෙක පළව ගත්තනම් සෝහාන් වෙලත් මේක ඉවර වෙනවද? මේ කර්මය ගැන කියන්නේ ඔබ දන්නේ ඔබට මතක් කරලා දෙන්නේ ඔබ අද ඉඳලවත් මේ මහා විපත්තිකාරක කාලේ ඔබේ ජීවිතය ස්ථිර කරගන්න. ඔබ හොඳට දන්නවා විදුහ රජුරු ශාක්‍ය වංශිකයෝ පෙති ගහන්න කොසල් රජුගේ බලෙන් රජකම අරගෙන ශාක්‍ය වංශිකයෝ එක්ක තියෙන පෙර වෛරයට ඒ සියලු දෙනා පෙති ගහලා මරන්න රාත්‍රියේ එනකොට මේ දින ගානක් යනකොට අතරමඟ තැනක බුදුන් වහන්සේ වැඩ සිටියා. වැඩ ඉඳලා ඒ සේනාව විදුහ ආවේ නැහැ. සේනාව වෙනකොට ඒ සේනාවට දහම් දෙසුවා. දහම් දෙසුවම ධර්ම අවබෝධයටපත් වූ සියලු බොහෝ පිරිසක් ඒ සේනාවෙන්මයි වුණා. ඉතිරි සේනාව යුද්ධ කරන්න බැරි නිසා නැවත ගියා. එතකොට විදුහ රජුරෝ ඊටත් වඩා සේනාව සංවිධානය කළ නැවතත් එව්වා. නැවතත් එවද්දී ආයි බුදුරජාණන් වහන්සේ එදා දිනක් මෙය දැකලා මෙතනත් ඉන්නව නිවන් දකින්න පිරිස මගපල ලබන්න සද්ධාව තියෙන පිරිස නිසා දහම් දෙසුවා. එදත් පිරිස මේ ගැලවෙන්න ඕන පිරිස ගැලවුණා. අනිත් අය ගැලවුන්නේ නැහැ. සුදුසුකම් නැත්තම් බෑ. ඊළඟ දවසේ විදුහත් ගියා මේකට මහා සෙනගක් එක්ක මෙහෙවන්. එදා උන්වහන්සේ දැක්කා කිසිදු කෙනෙක් සුදුසුකම් ලබලා නැති බව. විදුහ ගිහිල්ලා මේ අය නිදි යහනේ පෙති ගහලා ආවා. මරලා ඇවිල්ලා නිදා ගන්න බැලුවා. දැන් දින ගාන නිදි මරන් එනකොට අතරමඟදී මේ ගංගාවේ අසල මහ පළල් ගංගාවල් හැතැම්ම 4-5 පළලයි ඉන්දියාවේ ගංගාවල් මේ වගේ මේ පොඩි දිරියන් ගණන් ඒව නෙවෙයි. ඒ ගංග පළලයි තනි වැලි තලාවල් තියෙන එක්තරා කාලයකට විලුඹක් තරම්වත් වතුර උස නැහැ. යාන්තම් දියා ගල් මැදින් ගලන්නේ. මහා වැලි තලාවල් තියෙන. වැලි තලාවේ මේ රජුරෝ ඇතුළු සේනාව නිදා ගන්න ගත්තා. ගඟේ ගොඩබිම අයින දිගට. කඩි මතු වෙලා නිදා ගන්න එකට බාධා වුණා. අර පෙර පවට අර කරපු පවට කඩි මතු වුණා. ඊට පස්සේ මෙයා කරේ එතනින් ගිහිල්ලා නැවත ගඟේ තෙත තියෙන හරියේ මැද හරියේ නිදාගත්තා. එතෙන්ට ආවේ නෑ කඩි. කර්මයේ විසින් ඔහු අතෙන්ටම අරන් යනවා. ඊට පස්සේ එදා හොඳට නිින්ද ගියා දින ගානක් නිදි මරපු යුද්ධ තෙහෙට්ටුවෙන් හිටපු විදුහ ඇතුළු පිරිසට නිින්ද ගියා. මහා වැසි කන්දේ ඉහළ ඉහත්තාවට වැහැලා ගහගෙන ගිය බව සඳහන්. ඒතොර හිතන්න මේක කවදාවත් ඉවර වෙන ගමනක් නෙවෙයි. හේතු ඔබ හොයාගන්න.
මතභේද හිත රිදෙන නිසා මං කියන්නේ නැහැ. ඇයි අර පිරිස ශාක්‍ය වංශිකව පෙති ගස්ස ගත්තේ කියලා. මැරුම් කෑවේ ඇයි කියලා කර්මය හොයාගන්න. එතකොට ඔබ තේරුම් ගන්න අද ඔබේ හිත අර කෙනා හතුර කියලා හිතනකොට පෙර සසරේ දෙයක් වෙන්න පුළුවන් මේ. ඔබ කාම ලෝකේ ඉන්න නිසා අලුතෙන් රැස් කරන කර්මයක් වෙන්න පුළුවන් මේ. අලුතෙනුත් කර්ම රැස් කරනවා තියෙන ඒවා මුල් කොට නැවත නව කර්මත් රැස් වෙනවා. එම නිසා මේ කෙනා හතුර කියලා හිතනකොට අර ගමරාල හතුර කියලා හිතනකොට පෙර සසරේ කර්මයක් වෙන්නත් පුළුවන්. එහෙම නැතිනම් මම පව් කරන කෙනෙක් නිසා මට පව් කරන්න පුරුද්දට පහළ වෙන චේතනාවක් වෙන්න පුළුවන්. දැන් ඔබ ඒ අවබෝධ කරගෙන ඒ විදිහට බලන්න. මේ මගේ සිතුවිල්ල. මේක අකුසල් සිතක්. මට පව් කරන්න පහළ වෙන සිතක්. මම මේ අරමුණෙන් මේ කෙනත් එක්ක ගැටුණොත් මම සසරට වැටෙනවා. මං සසරට වැටුණොත් කවුද මාව බේරන්නේ? අතින් ඇදලා බේරන්න කෙනෙක් නෑ මේ ලෝකේ. උයනකින් ගිහිල්ලා උස්සලා ගිහිල්ලා තියලා කර්මෙන් බේරන්න කෙනෙක් මේ ලෝකේ නෑ. එම නිසා මම්මයි කරන්න ඕන. Tamanටම මේ වැඩේ බුදුරජාණන් වහන්සේ පවරන. අන්න ඒකයි ස්වාක්ඛාතෝ භගවතා කියන්නේ. මේ ධර්මයේ ස්වාක්ඛාතයි Tamanටම ආවේනිකයි. Taman විසින් කරගත යුතුමයි. දැන් තේරෙනවා ඇති එහෙනම් ඇස අපට කවදාවත් උදව් කරලා නෑ නිවන් දකින්න. ඇස උදව් කරේ මේ පව පවත්තන්නමයි. අපි මේ සිත සුද්ධ කරාට පස්සේ ඇසට මේවා පේනෝ විතරයි. දිත්තේ දිත්ත මත්තම්. කනට මේවා ඇසෙනෝ විතරයි සුතේ සුත මත්තම්. මේවා දිවට දැනෙනවා. නාසයට දැනෙනවා, කයට දැනෙනවා විතරයි. මුතේ මුත මත්තම්. ඒවා දැනෙනකොටම ඇතුළේ වෙන දේ පෙනෙනවා. පෙනිලා ඔහු වීරිය වඩලා ඒ කෙලෙස් ටිකෙන් මිදෙනවා. මතක් වෙන දේ විඤ්ඤතේ විඤ්ඤතං. ඒකත් මතක් වීමක් විතරයි. ඒකෙන් ඔහු නව කර්ම රැස් කරන්නෙත් නැත. කර්ම රැස් කරන්නට ආවාම ඔහු ඒ දකිමින්නේ මිදෙනවා. එතකොට අපේ ජීවිතේට මේක සම්බන්ධ කරගත්තොත් අපිට මේ ගමන ඉවර කරන්න සම්මා දිට්ඨියටපත් වෙන්න බොහොම ලේසියි. දැන් මම මෙච්චර කතා කරේ අපේ සිත පවතින හැටි, සිත පහළ වෙන ආකාරය සහ සිත පහළ වීම අපි ඇසුරු කරන ආකාරය අනුව අපිට වෙන විපාක ටික ගැන. දැන් අපි මේ ටික මාර්ගඵලවලට එන හැටි, ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල පවතින හැටි, මෙදුම් පිළිවෙත තුල පවතින හැටි පොඩ්ඩක් සාකච්ඡා කරනවා. පොඩි කාලයක්, විනාඩි 5ක් විතර. එළියේ තියෙන රූපේ දැන් අපි දන්නවා ඇසත් එක්ක රූපයක්. ඇසට රූපයක්මයි මේ. කැමරාවේ දා මම මීට පෙරගත්ත උපමාවට අනුව බැලුවොත් කැමරාවේ ලෙන්ස් එකටත් මේක රූපයක්. ඒක ඇවිල්ලා දලසේයාපටේට රූපයක් විදියට ඇවිල්ලා වැටෙනවා. හිතේදී මේක වෙනස් වෙන්නේ හිත තුලින් මේ රූපේ පිළිගන්න අතීත දැනීමක්, අතීත මතකයක් පහළ වෙනවා. ඒ පහළ වෙන්නේ අර රූපය ඇතුළට එන මොහොතේමයි. එකම මොහොතේ මේ ටික වෙනවා. අන්න ඒක තමයි සංඥාව කියන්නේ. මනසින් උපදවන අර හතුර කියලා. එතකොට මේ සිද්ධි වෙච්ච අය ඒ තැන් වලින් ඉපයි අපි බලන්න. අරක රූපය මේක ඇස. ඒ රූපය ඇසට ඇවිල්ලා ඇසේදී හම්බ වෙන්නේ. එළිය ගිහි එකට හැගියෙත් නැහැ. ඒ රූපේ දර්ශන ශක්තියක් ඇස තුලදී ක්‍රියාත්මක වුණා. ඒ මොහොතේම විඥාණය පහළ වුණා. මේ තුන් දෙනා තමයි ස්පර්ශය කියන්නේ. ඒ මොහොතේම වේදනාව, හිතට දැනීම, සංඥාව ඔක්කොම එකට. හතුරෙක් නම් දුක වේදනාවක්. මිතුරෙක් නම් සුඛ වේදනාවක්. වේදනා සංඥා පහළ වුණා. ඒකට අනුවම සිත කය වචනේ සකස් වුණා. ඒකට අනුව විදීම විඥාණය අපි ওই විදියට පෙනුනොත් උපන්න අකුසල් පහ කරාමයි. එසේ නොපෙනී එළිය කෙනා හතුර කියලා පෙනෙනවා නම් උපන්න අකුසල් ඇසුරු වුණාමයි. අන්න පව සම්පූර්ණ වුණාමයි. එතකොට දැන් නම් තේරෙනවා ඇති අපිට මොකද්ද වෙන්නේ? මොනතරම් සිත වේගවත්ද? මේ ලෝකයයි ගුවන් යාන හදලි ප්‍රකෝටි ගණන් වේගෙන් යන්නත් අදා ඉස්සරහට. හැදුවට වැඩ නැහැ සිත ඊට වේගවත්. එතකොට සිතේ වේගය අල්ලන කෙනා මොනතරම් වේගයට සමවෙච්ච කෙනෙක්ද? රහතන් වහන්සේ නම් මේ සියලු වේග ඉක්මවපු කෙනෙක් නේද? බුදුන් වහන්සේ මේක සොයාගන්නේ කිසි කෙනෙකුගේ උදව් නැතුව. දැන් අපිට මේ උදව්වෙන් කියලාත් නේ බැරි. සංස්කාරයක් කියලා බලන්න අපිට අහලත් බෑ. භාග්‍යවතුන් වහන්සේ අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කොට මේ අවබෝධ කරගත්තේ තනියෙන් සොයා ඥාන. පෙර බුදුන් වහන්සේලා දෙසූ දහම Taman තුලින් මතු කර ගැනීම මොනතරම් ආශ්චර්යයක්ද? කල්ප ගණන් එහා අහපු දහමනේ මතු කරගන්නේ බුදු වෙනකොට. අපිට මේ දැන් කියපු එක තා ටිකකින් බැහැනේ. අපි කොතනද උගත් කියන්නේ? අපිට ඔෆිස් එකේ හදිසියක් වුණාම කාර්යාලය කෙනෙක් මෙහෙම එන්න කිව්වම මේ කාර්යාලය අනිත් සේවකයා දහම අහපු කෙනෙක් නම් ඔහුට කේන්ති ආවම ඔහුට ඊට ඉස්සෙල්ලා දවසේ හරි අහපු දහම මතු කරගන්න බෑනේ තමන්ගේ පවු නොකර සිටීමේ ක්‍රියාව සඳහා. නේද? ගෙදරදී නම් බලන්න. දැන් මේ අහලා තා චුට්ටකින් වෙන්න පුළුවන්. වහිනවා. අයියේ. ජනේලේ වහලා නැහැ ගෙදරයි. උලඟට තෙමිලා ඇඳ.
එතෙන්ට ගිය ගමන් අන්න එයයි කවුද කියලා බලා ගන්න නැහැ කි. මේ දහම අහලා මිනිත්තු ගානයි. ගිය ගමන් ඇඳ තෙමිලා. මේවා වහන්න දන්නේ නැද්ද කියලා එයයි ආලෝකය දා මුලින් හිටී තත්ත්වයටපත් වෙන්නේ නැහැටි. දහම අහපු දේ මතක් වුණා නම් නෑ ඇඳ තෙමිලානේ. දැන් මං දැඟලුවත් ඇඳ තෙමිලා. මං කෑ ගැහුවත් එමිච්ච ඇඳ තෙමිලා. අන්න පළමුව ඔහු සමතේ නුවණක්කාරකම යොදාගත්ත තමන්ගේ හිත නිවා ගන්න. එහෙනම් මං කරන්න ඕන දැන් මේ මගේ පහළු සිතේ වරද දකින්න. ඉස්සෙල්ලා දැක්ක දැන් මේ කොහොමත් ඇඳ තෙමිලානේ. මේක සිතුවිල්ල. මේ මට ආපු අකුසල් සිතක්. මම මේක ඇසුරු කරන්නේ නැහැ. මේක මට අනර්ථය පිණිස දෙයක්. මම මේ ආත්මේ ඇඳ තෙමුණා කියලා බැන්නොත් එනාත්මක යා හම්බෙන්න පුළුවන් රජෙක් කියලා මම පාරේ යද්දි. අර සිතයයි දන්නේ නැතුව අප්‍රකටව ඔහු තුළ මම දැක්ක ගමන් ක්‍රියාත්මක වෙනවා. බුදුන් වහන්සේ දකින්නකොට දේවදත්තට අප්‍රකටව දේවදත්තට නොදෙනී අප්‍රකටයි කියන හුරු ප්‍රකට වෙන්නේ නැනේ වෙන ආකාරය නොපෙනී හිතුණා ගල් පෙරලන්න. ආලින්ට රාපෝලේ වණ්ඩ. දර බැඳලේ වණ්ඩ. මරන්න උන්වහන්සේ සැලසුම් කරනවා. උන්වහන්සේ මරන්න දේවදත්ත සැලසුම් හිතෙනවා. එතකොට දේවදත්තට ප්‍රකට වෙන්නේ නැහැ මේ කර්මය කොහෙන් එනවද කියලා. අපිටත් එහෙමයි. අපි මේ ආත්මේ ඇඳේ ප්‍රශ්නෙට බැන්න. අපි කාලානුරූපව මිය ගියා. මිය ගිහලා අපි පෙර පිනක් පළ දීලා මනුසාත්මෙම උපන්නා. වෙන්නේ නැහැ. නමුත් අපි හිතමු උනා කියලා. වෙනකොට ඒ කෙනා මැරිලා ගිහිල්ලා වෙන පවුලක ඉපදෙලා එයා ඊට කාලයකට පස්සේ රජ වෙනවා. දැන් රජුරු ඊට ඉස්සෙල්ලා ආත්මේ තමන්ගෙම ගෙදර කෙනෙක්. කෙනා කවුද කියලා හිතන්න ඕනේ කෙනෙක් කියලා හිතන්න. එයා දැන් මේ ආත්මේ රජෙක්. අපි යනකොට අපි අර බැනලා බැනුම් අහපු සිත එයගේ අපේ රූපේ ඉස්සරහට ප්‍රසාද රූප වශයෙන් රූපේ ගතියට අනුව මේක ගතියක්. ගතියක ලක්ෂණයක්. කෙනෙකුගේ ලක්ෂණයක් නෙවෙයි. එතකොට මේ රූපය හැට පේනකොට ඒක පිළිගන්නේ ඒක හා සම්බන්ධ රූප අන්න ආවා අරක. ආවම යාට ඒක පේන්නේ නැහැ. මේ ඇඳක තිබිච්ච ප්‍රශ්නයක් පේන්නේ නැහැ. ඒකෙන් ආපු පීඩනේ මෙයාට රූපේ ලෙස එනවා. මෙයාට දැකම කූඩුවට දාන්න කියයි ඇතුළට. මොකද පාර යන්නේ මේ වෙලාවේ රජුර වෙන වෙලාවේ. දාන්න කූඩුවට. එහෙම හරි සංකල්පකින් එයි. මේ අඩුම දෙයක් මම ඔබට කිව්වේ. මේ නිකන් ඉන්න බෝධිසත්වයන් වහන්සේ ළමාව දෙද්දි මස් පිනිස මරන් කන්නේ. ඒ බෝසතාණන් වහන්සේ සද්ධර්ම දේශනා කරන සාන්තිවාදී තාපසේ කෑලිවට කපලා ඇසිල් කරලා මරන්නේ. ওই කර්මයේ ක්‍රියා ස්වරූපේ හැටි. එතකොට ඒකෙන් බේරෙන්න ඒ ආත්ම වලින්ම බැරි වුණා දේවදත්තට 49 සැරයක්. මේ බේරෙන්න බැරි වුණා. 9 සැරයක් අවීචි වල ගියා. 8 සැරයක් බෝධිසත්ව ආත්මවලදීත් මේකේ බුදු වෙලා ආත්මේ පළි අරගෙන දේවදත්ත ගියා. මේ යන බව බුදු වෙසින් දැකලා දේශනා කරත් පෙර සසර පුරුද්ද නැත්තම් තේරෙන්නේ නැහැ. එතකොට දැන් අපි කොච්චර බය වෙන්න ඕනද? දේවදත්තගේ කොටස එයා කරගත්තනේ. දැන් අපි කොච්චර බය වෙන්නද? අපිට මේ බැරි නම් බැහැමනේ අපි කරගන්නේ පවුමනේ. අපි කෙනෙකුට හොරා පව් කරනවා කියලා එකක් නැහැ. කාටවත් හොරා නෙවෙයි කරන්නේ. තමන්ගේ පවේ අයිති මතක තියාගන්න කවුරුත්. මේ ලෝකයා හිතනවා මං එයාට නොපෙනෙන්න කරාම හරි. අනිත් අයට නොපෙනෙන්න මේක කරාම හරි. හරි නෑ. දැන් කරලා තියෙන පව් තමන්. දැන් අද ඉඳලා පටන් ගන්න කාට ගැලවෙන්න පුළුවන්. මේක සතුටු වෙන දෙයක් මේ කියන්නේ. දුක් වෙන්නත් ඕන සතුටු වෙන්නත් ඕන. කාටද දැන් ගැලවෙන්න පුළුවන් බුද්ධ වචනේ තියෙනවා. එහෙනම් ධර්ම ඥාණය අද උපදව ගන්න. හැබැයි අද ඉඳලා මේ පව් කරන එක නවත්තන්න. නැතුව නම් මේ පව් කර කර දහම යන එක කෙනෙක් ලෝකේ නැහැ. සියලු දෙනා මාර්ගඵල ලබනකොට පව් නවත්තලා ඉවරයි නැවතිලා ඉවරයි. නැත්තම් ඔබේ ජීවිතය කියලා ඔබට ඉතුරු වෙන්නේ ඕපවුමයි. ඔබ බලන්න ඔබට නිින්දට ගියාම මතක් වෙනද හොඳ දෙයක්. ඔබ ඔබේ හිත බලලා නැති ඔබ දන්නේ. මම මගේ ජීවිතෙන් දහම දැක්කා. මට දකින්න මගේ පින්වත් සංඝරත්නය උගන්වද්දි මම මේවා අහලා හොඳට ධර්ම ඥානෙ පහල කරද්දි මම මගේ හිතෙන් දැක්කා. හොඳ දෙයක් එන්නෙම නැහැ. එන්නෙම අකුසල් බව දැක්කා. එන හැම එකකම කෙලෙස් එන බව දැක්කා. දැකලා මං කෙරෙහි බය වුණා. මට බය වෙන්න එළිය නැහැ. මට එළියෙන් එනවා නම් එන්නේ මං කරපු එක විපාකයක්. ඒ විපාකේ බාහිරින් විපාකය ලෙසත් අලුතෙන් කර්ම රැස් කරන්න හුරුවක් ලෙස හිත තුලත් මට දෙපැත්තෙන්ම පහළ වෙනවා. මම ඒව නුවණින් අවබෝධ කරගත්තා. මම අදත් ඒ සංඝරත්නයේට හදපතුලෙන් පින් දෙනවා. හැම මොහොතෙම එහෙමයි. වඳිනකොට ප්‍රථමයෙන්ම පින් දෙන්නේ උන්වහන්සේලාට. බුදුන් වහන්සේ හැරුණුකොට සියලු බුදුන් වහන්සේලා හැරුණුකොට පින්වත් සංඝරුවනට මම පින් දෙන්නේ මං අද මේ සතුටේ ඉන්නේ. ඕනම දෙයකට ගලපා ගන්න ඥාන මට පහල කර දුන්න මට උදව්වට හිටපු මගේ සංඝරුවන නිසා. ඔබ හිතන්න. ඔබට දැන් ගැලවෙන්න පුළුවන්. බලන්න බුද්ධ වචනේ කොච්චර සාද සබ්බපාපස්ස අකරන. සබ්බ කියන්නේ සියලු. සියලුකම ගොඩක් නේ. එකක් දෙකක් නෙවෙයිනේ. ඇහෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, ශරීරයෙන්, මනසෙන්. ඊළඟට ගත්තොත් සිතින්, කයින්, වචනේ. නේ? කයින් කිව්වම ඇසත් අයිති. ඔක්කොම අයිති. වචන කිව්වම ඔක්කොම අයිති. දැන් කෙනෙකුට ගහන්න උනාම කයින් ගහන. කයින් ගහනකොට හිත නැද්ද? හිත තියෙනවා. වචන නැද්ද? හිතෙන් තනියෙන් කතා කරනවා. හයියෙන් කියන්න බලන නම් හයියෙනොත් සබ්බය අසබ්බ දෙකෙන්ම කියනවා. සබ්බ 2යි අසබ්බ 10යි. වේගය වැඩි වුණාම
සભ්‍යත්වේ නැති වෙනවා. ඕනම තැනක් අදාළ නැහැ මේකට. රජ සභාවත් එකයි. පළාත් සභාවේ ප්‍රාදේශ සභාවත් එකයි. ඒ ඉන්න තැන Tamanට ඉන්න උන් හිටියන් අමතක වෙනවා මේ කෙලෙස් වැඩි වුණා. කීවිල යනවා. පස්සේ තමයි ලැජ්ජා. ඒ මිනිස්සු තනියෙන් ලැජ්ජ වෙනවා. ඉතින් ලැජ්ජා හොදලා දාන්නද? කර්මයාස් කරන්න ක්‍රමයක් නැහැ. ඒ නිසා දැනගෙන ගියොත් නේද? නොදැන ගියොත් කියලා ඔබ කියමනක් අහලා තියෙනවා. මම පූජනීය ස්ථාන ගාව නැකමැති. දැනගෙන ගියොත් වෙරෙන්න පුළුවන්. නොදැන ගියොත් අමාරු වෙයි. ඒ නිසා මේ තාක් වුණා නම් ඔබෙන් පව්. ඔබ ඔබට අනුකම්ප කරගන්න. මම නියෝජනය කරන්නේ බුද්ධ ශාසනය. බුදු හාමුදුරන්ගේ දහම අහනවා කියන්නේ මම නියෝජනය කරන කෙනෙක් නියෝජිතෙක් කියලා මේ දහමේ. හැබැයි අනිත් අය කරන පව් වලට ඔබ සමාන නැහැ දැන්. අනුබල දුන්නත් බලන් හිටියත් දන්න කෙනෙක් නොදැන නොකිය හිටියත් ඒව නවත්තන්න උදව් නොකරත් සමාන අකුසල්. මාළු ටිකක් ඇහෙන් දැකලා තමයි ඔළුව කැක්කුම තිබුණේ. කොහොමද කර්මය එතකොට? බෝධිසත්වයන් වහන්සේට. නිසා දැන්වත් තීරණය කරන්න. ඔබ ඔබෙන් සමාව අරගෙන සම්පූර්ණ පවෙන් ගැලවෙන්න. ඒ බුදුන් වහන්සේලගේ දහම තියෙන කාලේ මේ 5000 තුල විතරයි මේ වචනේ අහන්න ලැබෙන්නේ. මහා කල්පයක් කියන්නේ කොච්චරද? අසංකේයයක් කියන්නේ කොච්චරද? අසංකේයයක් කියන්නේ 140ක්. 1.140. මහා කල්පයක් තුල අසංකේයව කොපමණ නම් ඇද්ද? අපිට මේ කල්පෙ දිග හිතා ගන්න බෑ. සාර යදුනක් දිගපළ ලොස්සු හතරස් සමභාජනයක අබෑට පුරවනවා. පුරවන්න පුළුවන් උපරිම නිකන් හැලෙන්නේ නැති වෙන්නේ එළියට නොහැලෙන ගානට පුරවන්න පුළුවන් උපරිම පුරවනවා. පුරවල ඉවරුණු දවසේ සිට අවුරුදු 100කට පස්සේ අබෑටයක් එළියට දා අවසන් කරනවා. තව එතන ඉඳලා 100ක් ගිය කල තවත් අබෑටයක් එළියට දා. මේ භාජනයේ කොපමණ ඇද්ද? යදුන් හතරක් කියනකොට. සාර යදුනක් හැතැම්ම හතරක් හෝ එක එක අටුවාවල එක එක ගන්නට තියෙනවා. ඉතින් අපි හතරක් කිව්වොත් 16ක් දිගපළල උසනේ. ඒකේ අබ කිලෝ එක කොච්චර අල්ලනෝ කිලෝ එකක් කියන්නේ කොච්චර අල්ලෙන් එකක්ද? මේක කොපමණ නම් කලක් යයිද හිස් වුණත් කල්පේ නම් ඉවර නැtei කිව්වා. එතකොට කල්පේව අසංකේයයක්. කොච්චර පෙරම් පුරලා තියෙනවද අපි වෙනුවෙන් අප තථාගතයන් වහන්සේ. ඒ කියන්නේ අපි නිවනට පමුණවන තුරු අපේ පසුපස එන්නට ඇති. අපිට අනන්ත හම්බෙලා ඇති. අපි ඔය ජාතක කතාවල තියෙන විදිහට ඒ තැන්වල ඉන්නට ඇති. ඒකනේ ශ්‍රද්ධාව වැඩි අපේ. බුදුන් වහන්සේ ගැන කියනකොට ඇඬෙන්නේ. අපිට කියා ගන්නත් අමාරු ඒකනේ. අපි ওই බුදුන් වහන්සේලා විපස්සී සිකී වෙසබු කකුසඳ කොණාගම කාශ්‍යප උත්තමයන් වහන්සේලා අපිට හම්බුණා. හම්බ වෙන්නට ඇති. අපි උන්වහන්සේට උපස්ථානත් කරලා ඇති. අපි උන්වහන්සේලාට සාදු කියලා ඇති. බිම දිගා වෙලා වැඳලා ඇති. ශ්‍රද්ධාව අධික වුණාම බිම දිගා වෙලා වඳිනවා. නමුත් අපිට තාම මේ ගෝර සසරින් එතර වෙන්න බැරි වුණා. පාරමිතාවක ප්‍රශ්නයක් දෝ නැත්නම් අපේ දුබලකමක් දෝ දන්නේ නැහැ. වෙන සාසනයකට පෙරම් පුරනවා නම් ඒ දා වෙනකම් බෑ තමයි. හැබැයි ඒ වෙනකුණුත් අපිට කරන්න තියෙන්නේ පවු නොකර ඉන්න එක. ඒ වෙනකම් කරන්න තියෙන්නේ කුසලස උපසම්පදා තමයි. මේ තුන් ලෝකෙට දේශනා කර උදාහමක් ඒ පෙරම් පුරන කෙනා ඇරලා නෙමෙයි මේ කියන්නේ ඔක්කොටම. ඉතින් රජකම් කරලා අවුරුදු 20ක් නිරේ යන්නට උනා. නිරේ කියන්නේ ඔසුපත් නිරවල යන්න උනා නම් අවුරුදු 82කට. එතකොට බෝධිසත්වයොත් සුනකේ වෙල උපන්න නම් වටුවකට වඩා පුංචි සතෙකුත් ඇතෙකුට වඩා විශාල සතෙකුත් නොවි තමයි උපදින්නේ. මේ ආත්මවල ඉපදුණු වාර ගන්න ඔබ දැකලා තියෙනවා නේද? ණයි වෙලා පිඹුරු වෙලා හැම ආත්මිකම උපන්න උන් බෝසතාණන් වහන්සේලා එහෙමනම් අපි ගැන මොන කවර කතාවද? ඒ පෙරම් පුරන උත්තරම අනුන්ට සේවය කරන්න ගිහිල්ලා අනුන් හදන්න ගියාම කරන්න වෙච්ච සමහර ක්‍රියාකාරකම් නිසා අත්තුණු පාපයට විපාක වශයෙන් යන්න උනා. ඒ බෝධිසත්වයන් වහන්සේ ඒකට කැමති මිනිහෙක් හදන්න පුළුවන් නම් එහෙම හරි හදනවා. අපි කවුද? පවක් බාර නම් අනුන් හදන්නේ. අපි බලන්නේ හොඳට ෂර්ට් එක අයන් කරලා මැදගෙන මේක පොඩි නොවි කියනවනම් කියලා පිළිගන්නේ නැත්නම් එයාට බැනලා එලවන්න පිළිගන්න නම් හොඳයි කියන්න. බුදු වෙන පෙරම් පුරණ අය පාරමිතා පුරණ අය දන්නවා මේක එකපාරට බෑ. බැරි නම් බැනුම් අහගෙන හරි ආයි ඇවිල්ලා කියනවා. එතකොට මේ බුදුන් වහන්සේ කෙනෙකුගේ ගුණය බෝසත් අවදී නිර්මාණය කර ගනිමින් මේ මහා ප්‍රාතිහාර පාමින් මොනවාද ලෝකේ තියෙන උතුම් ප්‍රාතිහාර කෙනෙක් නිවනට පමුණවන එක. එරිදි ප්‍රාතිහාර නෙවි ප්‍රාතිහාර. අනුශාසනාවමයි ප්‍රාතිහාරය. කෙනෙකුගේ හිත නිවෙන්නේ මෙහෙමයි කියලා බුද්ධ වචනේ ගලපා පෙන්නන එක. අන්න ඔබට දැන් පේනවා මේක එහෙනම් සිතක් මේක සංස්කාරයක්. මේක මට අනර්ථය පිණිස අවඩ පිණිස පහළ වුණු එකක්. මේක දුකේ පහළ වීමක්. අන්න සම්මාදිට්ඨියටපත් වුණා. දැන් ඔහු සම්මාදිට්ඨියටපත් වුණා. දැන් ඔහුට පහළ අරමුණ තමයි දිට්ඨිය කියන්නේ. අකුසලයේ මුල්ලෝ අකුසලයේ පිරුණු සංකල්පය තමයි දිට්ඨිය කියන්නේ. අන්නේ දිට්ඨියෙන් ඔහු මිදුණු එක සම්මා දිට්ඨිය. දැන් එතනම තමයි කරණීයමෙත් සූත්‍රය කියන්නේ දිට්ඨිංච අනුපගම්ම. අන්නේ දිට්ඨිය මිදුණු තැනයි සීලය පවා තියෙන්නේ. වචනෙන් වෙන සීලය,
වචනෙන් කරන පව් නවත්ත ගන්න එක වචනෙන් වෙන සීලය. සිතෙන් වෙන සීලය සිතෙන් වෙන පව් නවත්ත ගන්න එක චෛතසික සීලය. කාය සංවර සීලය කයින් වෙන පව් නවත්තගත් එක කයින් වෙන සීලය. අන්න දැන් සීලය. එතකොට දිට්ඨිංච අනුපගම්ම දිට්ඨියකට නාවොත් අන්න සීලවා. සීලයට පහනපත් වුණා. සම්මා දිට්ඨියටපත් වුණා. එතකොට අසවල ආතුර කියලා බලනකොට මට තියෙන දිට්ඨියක්. බලනකොට මට පවයිති වෙනවා. මේ සංස්කාර ධර්මයන් මේ දුකට අයිති දෙයක් කියලා දකිනකොට දිට්ඨිංච අනුපගම්ම සීලවා සීලයටපත් වෙනවා. දර්ශනේන සම්පන්න උට ඉතුරු වෙනවා ආර්ය දර්ශනය. උට දර්ශනයක් තියෙනවා. කාමයේ සුවිනය්‍යගේ දැන් ඒ කාමයේ ඒ රූපය ඇතුලේ පහළ රූප කාමයෙන් මිදුණා කාම විනය හැසිරීම මම මුලින්ම කිව්වා විනය කියන්නේ හැසිරීම. කාමයේ සුවිනය්‍යගේ දැන් පාප විනය පව් කරලා භවයට වැටෙන විනයෙන් මිදුණා විනය්‍යගේ දැන් නැවතුණා. දැන් නැහි ජාතු ගබ්බසෙයන් ඔහු තුල උපදින්න හේතුවක් ඒ තුලින් හදාගත්තේ නැත. ඔහු මහා නුවණක්කාරී. ස්ථිර උදවසට මේ රහතන් වහන්සේගේ ගුණයත් මෙතනින්ම තමයි විස්තර වෙන්නේ. එතකොට සම්මා දිට්ඨියට ඔන්නපත් වුණු කෙනෙක් ඒ වෙලාවේ උට සංකල්ප නැහැ. ඒ සංකල්පයේ උපන් සංකල්පෙන් තමයි මිදුනේ. නෙක්ඛම්ම සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප උට හිංසාවල් ඔහුගෙනුත් අනුන්ටත් නැහැ. මම පෙර කර විස්තරේ මේ නැවත කරන් යන්නේ සම්මා සංකප්පයටපත් වුණා. සම්මා සංකප්පයටපත් වුණා කියන්නේ සම්මා දිට්ඨියේ ඉන්න මොහොත. ඒ මොහොතට අදාළ කොටස්. දැන් එයාට ඒ මොහොතේ වචනින් වෙන අකුසල් නැහැ. මුසාවාදා, පිසුනා වාචා, පරුසා වාචා, සම්ප්‍රප්පලාප ආදී වචනෙන් වෙන අකුසල් ඒ මොහොතේ නැවතිලා මොන වචනයක්වත් ඔහුගෙන මට කතාවක් නැහැ. ඒ ඔක්කොම සංස්කාරයක් කියලා දුකක් කියලා පේන නිසා ඒ එළියේ තියෙන රූප සම්බන්ධ කිසිම වචනෙන් වෙන අකුසලයක් මට නැහැ. ඊළඟ සම්මා කම්මන්ත කයින් වෙන අකුසලයක් මට නැහැ. පානාතිපාතා පරපණ නසන්න යන ඒවා. ඔහුගේ දේවල් නොදුන් දේවල් ඔහු දෙමුකුත් දුන්නේ නැහනේ මට නොදුන් දේවල් ගන්න ඒවා. කාමසු මිත්‍යාචාරය ඒ කාමයන් කියන්නේ රූප කාම, ශබ්ද කාම, ගන්ධ කාම, රස කාම ඒවා ආදීද බාහිරේ සම්බන්ධ රූප ඇලීමෙන් නිසා හට ගන්නා උපදින්නා කාම මට්ටම්ද සියල්ලකින් මිදිලා. කාමසු විනයක දන්න දැන් කයින් වෙන අකුසලුන් නැවතිලා. සම්මා කම්මන්ත. සම්මා ආජීව මිත්‍යා ජීවිතය ඔහු නැවත්ත ගත්තා. මිත්‍යා ජීවිතය කියන්නේ මේ හිතෙන දේට අනුව ජීවත් වෙන එක. ඔහු හිතුවේ මේක තමයි හිත හරි කියලා. අන්නේ ජීවිතේ නැවතුණා. මිත්‍යා ආජීව පහය සම්මා ආජීවං කප්පති අයං උචිත සම්මා ආජීව. සම්මා වායාම. දැන් ඔහුගේ ජීවිතය තුළ සම්මා දිට්ඨිය මොහොතේදීම සම්මා වායාමයේ තමයි ජීවිතේ ක්‍රියාත්මක වෙන්නේ. මේ විස්තරය තියෙන්නේ ඔබට මේ ඔබ ආර්ය අංග 8ක්ම ඔබට පහළ වුණා එකක් කරාම. එකක් කරාම පාපාංග ලක්ෂ ගණන් කෝටි ගණන් පාවිච්චි වෙනවා. මේ එකක් වැඩුවාම එක ධර්මතාවක් නෝනින් අවබෝධ කරගත්තා මේ අංග 8ම ජීවිතේ බවට පත් වෙනවා. සම්මා වායාම අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් අනුපාදාය චන්දං ජනේති වායමති විරියං ආරපති චිත්තං පග්ගණ්ණාති පජ්ජති පාලියෙන් කියන්නේ කියොත් පද හතරම වෙලාව යනවා මම සිංහලෙන් කියන්න. නූපන් අකුසල් නූපදව ගත්තා. ඒ කියන්නේ දැන් නූපන් අකුසල් නූපදවන්න නම් උපන් අකුසලයක් තියෙන්න දෙපෙතන. අන්න ඒක විස්තර ඊළඟ පදෙන් උපන් අකුසල් පහ කරා. උපන් අකුසලේ පහ කරන වෙලාවේ භාවිතා වෙන්නේ සද්ධර්මය. ඒ භාවිතා කරනවා කියන්නේ සද්ධර්ම ජීවිතයේ වෙලා. එතකොට උපන් අකුසල් පහ වෙන නිසා නූපන් අකුසල් කියන්නේ තවත් සංකල්පයක් උපදින්න තියෙන කාලය වැහුණා. ඒ වෙලාවේ එතකොට ලෝභය තියෙනනම් ඒකට කියන්නේ අකුසලය. ද්වේෂය තියෙනනම් ඒකට කියන්නේ අකුසලය. මෝහය තියෙනනම් ඒකට කියන්නේ අකුසලය. රාග, දේශ, මොහ අකුසල්. දැන් රාගය, ද්වේෂය, ලෝභය, මෝහය නවත්ත ගත්තා නම් අන්නේ නැවැත්වීමට කියන්නේ අලෝභ, අදෝස, මොහ. නේද? අලෝභ, අදෝස, මොහ කියන්නේ කුසලය. අන්න දැන් අකුසලයේ නවත්තන එකට කිව්වා කුසලය, කුසලස උපසම්පදා. අන්න තියෙනවා නූපන් කුසල උපදව ගත්තා. ඒ කියන්නේ උපන් අකුසලේ පහ කරනකොටම බුද්ධ වචනේ භාවිතා කරන එකමයි නූපන් කුසලයේ උපදවා ගැනීම. එයාට ආපස්සට බලනකොට පේනවා මම දින්නා. අන්න වූ විපුල භාවයට උපන් කුසලෙන් නූපන් කුසල උපදවා ගැනීමෙන් උපදවාගත් කුසලයේ විපුල භාවයටපත් වුණා වෙනවා. ඔව් දින්න වෙනවා. ඔහු බොහොම සතුටටපත් වුණු කෙනෙක් බවට පත් වෙනවා. uppannānaṁ කුසලානං ධම්මානං තිතිය අසම්මෝසාය වේවේ භාවාය වේපුල්ලාය භාවනාය පාරිපූර්ණය යන්නේයි භාවනාව. ඒ කියන්නේ බුදුදහමේ සිද්ධ වෙන්න ඕන උපන්න කුසල් පහ වීමත් කුසලේ පහළ වීමත්. අකුසල් පහ වෙන්න ඕන කුසලේ උපදින්න ඕන. දෙකම සිද්ධ වෙලා. එහෙනම් අසම්මෝසාය වේවේ භාවාය වේපුල්ලාය භාවනාය පාරිපූර්ණය. භාවනාව පිරුණා. චන්දං ජනේති වායමති විරියං අන්න චන්ද චිත්ත විරිය විමංශා ඉද්ධිපාද වැඩුණා. චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්ණාති පජහති. එතකොට සතර ඉද්ධිපාද කියන්නේ තමා සංසාරෙන් ගලවන්නට තමන්ගේ අකුසල් පහ කොට කුසලේ පහල කර දීමට ධර්ම ශ්‍රවණය කරපු කෙනෙකුගේ වීරිය වැඩෙන ආකාරය. අන්න දැන් එතන සම්මා සතිය හරි. සම්මා සමාධි. සම්මා වායාමෙන් සම්මා සතියට ඔහු දැන් කය මුල් කොට ජීවත් වෙන්නේ. කයමයි දකින්නේ.
ඔහුට පේන්නේ මේක වේදනාවක් විදියට. මේ පහළ වෙන සංකල්පය වේදනාවක පහළ වීමක් විදියට පේන්නේ. ඒ පහළ වෙන දේ සිතුවිල්ලක් විදියට පේන්නේ. ඒ පහළ වෙන තැන තියෙන ධර්මතාවන්. නීවරණ ආයතන ඊළඟට උපාදාන ආදී ධර්ම විදියට පේන්නේ. අකුසල් ධර්ම විදියට පේන්නේ. එතකොට එයාට පේනවා ඒ තුල වැඩිලා තියෙන සතර සතිපට්ඨානය. ඒකටයි සම්මා සතිය කියන්නේ. ඒ ඔහුගේ ජීවිතයේ තියෙන සම්මා සතිය තුල. අර සම්මා දිට්ඨියට එන කෙනෙකුගේ ජීවිතේ ඉබේම පහළ වෙනවා සම්මා සතියට. කය මුල් කොට ඔහුගේ කය ඇතුළත පේන්නේ. ඒකට කියනවා කායානුපස්සනාව. ඔහුට පේන්නේ වේදනාවක් විදියට පහළ උදේ. වේදනානුපස්සනාව වැඩෙනවා. මේක සිතක් කියලා පේන්නේ. සිතවිල්ලක් විදියට පේනකොට චිත්තානුපස්සනාව. මේ ධර්මතාවක්මයි. සංයෝජන ධර්මතාවක්මයි. රාගය නිසාම සංයෝජනයක් වුණා කියලා පේනවා. ද්වේෂය නිසාම සංයෝජනයක් වුණා. පේනකොට ඔව් අන්න එතනදී ධර්මානුපස්සනාවත් වැඩෙනවා. සතර සතිපට්ඨානෙම වැඩෙනවා. සම්මා සති. දැන් සම්මා සමාධිය. ඔහුගේ හිත කෙලෙසුන්ගෙන් මිදි මිදි යන ඉබේම. පළමුව විවිච්ඡේව කාමෙහි විවිච්ඡේව අකුසලෙහි ධම්මෙහි. දැන් මේ වචන වලට බය වෙන්න එපා. තමන්ගේ හිතේ අකුසල් කෙරෙහි කෙලෙස් කෙරෙහි එකඟතාව නැති වුණා. අන්න ඒකයි මේ කියන්නේ අකුසල් වලට පවට විවිච්ඡේව කාමෙහි විවිච්ඡේව අකුසලෙහි ධම්මෙහි අකුසල් ධර්ම වලට ඔහුගේ එකඟතාව නැති වුණා. සම්මාදිට්ඨිය නිසා බුද්ධ වචනේ භාවිතා කරන නිසා. සවිතක්කං සවිචාරං විතර්කයෝ කියන්නේ අරමුණු විචාරයෝ කියන්නේ ඒ ගැන තමන් දරන ආකල්ප. පෙන්වන දේ ඒකට තියෙන ආකල්ප. තියෙද්දිම ඔහු කෙලෙසුන්ගෙන් මිදුණා. අකුසලෙන් මිදුණා කියන්නේ කෙලෙසුන්ගෙන් පාලනය වුණා. ඔන්න ප්‍රථම ධ්‍යානගත වුණා. ඔහුට පේනවා දැන් මංගා විතක්ක ਵਿਚාරය කියන්නේ මේ අරමුණු සම්බන්ධ සංකල්ප මා තුල තියෙනවා. හැසිරෙන්න ඕන ආකාරයත් මා තුල ජනිත වෙලා තියෙනවා. මේක මට අනර්ථයක් අවඩක් කියලා දකින්නකොට විතක්ක ਵਿਚාරයත් අත්හැරෙනවා. චේතනාවල් අහොසි වෙලා යනවා. අරමුණු වෙන්නේ නැහැ රූපය. මොනම අරමුණක්වත් නැහැ. චේතසෝ ඒකෝති භාවං අවිතක්කං අවිචාරං විතක්ක ਵਿਚාරයත් අත්හැරෙනවා. අරමුණත් අත්හැරෙනවා. චේතනාවල් නැති වෙන කෙන සියල්ලකින් මිදෙනවා. ඒ මොහොතේ උපන්න අකුසලයේ නැති වෙන එක මේ කියන්නේ. ဒုတိ ය ධ්‍යානයටපත් වෙනවා. සමාධිදම් පීති සුඛං ဒုတိ ය ධ්‍යානං උපසම්පජ්ජ විහෙරති. දෙවෙනි ධ්‍යානයටපත් වෙනවා. මං හිතනවා දැන් නම් හරි සතුටක් ඇති. මේ ඔක්කොම කරන්න මොකද්ද කරන්න ඕන? දැන් පොඩි බයකුත් ඇති. මම ගොඩක් කිව්වා නෑ ඔක්කොම කරන්න තියෙන එකයි. එකක් කරොත් මේ ඔක්කොම වැඩෙනවා. මොකද්ද? සත්‍ය අවබෝධ කරගත්තොත් මේ සියල්ලම ක්‍රියාවක් විතරයි. ආධ්‍යාත්මය තුල ඇස මුල් කොට එන රූප වලින්, කන මුල් කොට එන ශබ්ද වලින්, නාසය මුල් කොට එන ගන්ධයන්ගෙන්, දිව මුල් කොට එන රසයන්ගෙන්, කය මුල් කොට එන පහසයන්ගෙන්, මතකයන්ගෙන්, මනසින් එන්නා වූ සීල දේ කොට අතුලාන්තේ හට ගන්නා වූ සංකල්ප. ඒ සංකල්ප මගින් මතු කරන්නා වූ රාග ද්වේෂයන්. ඒකට ඇලීම මුල් කොට පවතිනා වූ භවය දැක්කා. ග්‍රහකාරක දිට්ඨෝසි දුක්ඛ ජාති පුනප්පුනං මං ග්‍රහකාරකය දැක්කා. එතන තමයි තැන තණ්හානම් කය මජ්ජකාති අවශ්‍ය තැන් පද විතරයි මං ගන්න. අන්න තණ්හාව නැති මජ්ජේ මේකම තමයි මං අල්ලගත්තේ. මං අද මිදුණා. එහෙනම් මං මිදෙන්න ඕන මා පව් කරන්න සසරට බඳින්නා වූ තණ්හාව නැමැති සංයෝජන ධර්මය පවතින්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ මුල් කොට ආධ්‍යාත්මය තුලයි. මට එන සංකල්පෙන් මං මිදුණා කියන්නේ මං ඒකෙන් පවෙන් මිදුණා සසර සම්බන්ධයෙන් ගැලවුණා. එතනින් නිවි සූපත් වුණා. ජීවිතෙන් බලන්න බොන තරම් සරලද? මං අර උපමාවට මරන්න නවත්තන්න. ඉස්සරහා ඉන්න කෙනා පේනවා ගමරාල මගේ හතුරෙක් විදියට. මිනිස්සෙක් හතුරෙක් විදියට පේනවා. බලන්න හතුරෙක් විදියට පේනකොට ඇහැ පෙන්නන රූපෙට හිතේනේ සංකල්පෙන්නේ. දැන් ඔබ දහම අහපු කෙනාට පේන්න ඕන මේ මගේ හිතනේ. මං හතුර කියලා මේ අසුරු කරන්නේ මගේම හිතනේ. අනේ මගේ හිත පිරිසිදු නැහැනේ කියලා පේනවනම් ඔබ භාවිතා කරන්නේ සම්මා සම්බුදුන් වහන්සේගේ අවවාදයේ අනුශාසනාව ආදර්ශය. වැස්ස ඔප්පු කරන්නේ ඒක තමයි. මීට වඩා පරිසරෙන් කියන්න දෙයක් නැහැ. දා බුද්ධත්වයේදී උන්වහන්සේ පොළොවට අත තියලා කිව්වේ පාරමිතාවට සාක්ෂිය මහ පොළොව කියද්දි පොළොව හෙල්ලිලා ගියේ. සත් 8ක් හෙල්ලෙන්නේ. මේ දහම නිවැරදි නිසායි සාක්ෂිය වහින්නේ. ඉතින් ඔබ තේරුම් ගන්න. ඔබ සිත සුද්ධ කරගෙන අද ඉඳලා කරපු සියල්ලකින් මිදුණු බොහොම සතුටෙන් ඉන්න. බයෙන් නැති, සැකෙන් කතා නොකරන, බයෙන් කතා නොකරන කෙනෙක් නෙවි. වෙනදා වගේ අභීතව සිංහෙක් වගේ බොහොම ඉඳලා. ඒ සියලු කෙලෙසුන්ගෙන් මිදුණු ලෞතර බුදුන් වහන්සේ ලෝකෙට පහළුනේ අපිව සසරෙන් ගලවන්න. උන්වහන්සේ දුක් විඳේ. අපි නෙමෙයි දුක් විඳින්නේ. උන්වහන්සේ දුක් විඳේ. මහා කල්ප අසංකේය ගණන් දුක් විඳලා, සාර අසංකේය කල්ප ලක්ෂ ගණන් දුක් විඳලා අනියත විවරණේ බුදවරු 11 ලක්ෂ. ලේසි ගණන් නෙමෙයි 11 ලක්ෂ 27000ක් යටතේ පාරමිතා පුරලා අනියත විවරණේ ඇවිල්ලා. මේ බුද්ධ කලියුගේ සාර අසංකේය කල්ප ලක්ෂයට පස්සේ බුදවරු 25ක් විතර යටතේ ඇවිල්ලා සම්බුද්ධත්වයට පත් වෙන මොන තරම් දිග කාලයක් ඇවිල්ලාද? උන්වහන්සේ දුක් විඳලා දුකෙන් මිදෙන මඟ අවබෝධ කරලා අපට දේශනා කර අපිට දුක් විඳින්න දුන්නේ නැහැ. අපේ පියාණන් වහන්සේ බුදු පියාණන් වහන්සේ අපේ අම්මා බුදු මෑණියන් වහන්සේ අපිට නිදහස් වෙන හැටි දේශනා කළා. අද ඉඳලා ධර්ම කරුණු මේ එකක් ගානේ ඔබට නැවත නැවත අහලා දසදහසර අහලා ධර්ම අවබෝධ කරගෙන සිත සුද්ධ කරගෙන
ජාතිය ඉක්මවා ගිය, ජරා මරණ ඉක්මවා ගිය උතුම් නිර්වාණ සුවය ලබා ගන්න ඔබටත් මේ තුන් ලෝකේ හැම දෙනාටම ශක්තිය පිණිස, ධෛර්ය පිණිස සම්මා සම්බුදුන් වහන්සේලා ලෝකෙට අනුදැන වදාර සම්බුද්ධ ශ්‍රී මුක දේශනාව හේතු වේවා, වාසනාව වේවා.